දෙනාට පළමු කොටම සම්මා සම්බුදු සරණින් යහපතක් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කරමි. ලැබූ නව වර්ෂයේ සුබ නව වර්ෂයක් වෙන්නට ඔබට ආශිර්වාද කරමි. උතුම් සත්‍ය දේශනාව ආරම්භ කරනවා. හිතුවට වඩා සහ කල් වේලා ටිකක් වැඩිපුර ගියපු වෙලාවක් සමහර වෙලාවට ඔබට යම් කිසියක් ඔබට යම් ගැටලුවක් කියන්නේ නැති ස්වාමීන් වහන්සේ දේශනාවට තාම නොවැදීම සම්බන්ධව නමුත් මම හිතනවා ඔබට ඒ ගත වෙච්ච හෝරාව ගත වෙච්ච කාලය ඔබට සාධාරණයක් වෙන පුංචි බණ ටිකක් කියලා අද අලුත් අවුරුද්දක් ලැබපු දවසේ ඔබට සෙත්පතන්න ආශිර්වාද කරන්න. මොකද අද උදේ මම 5:05න් පස්සේ මේ සෙත්පිරිත් 9ක් කියලා 12:35ට මම මාතල බලාපිටත් වුණ දේශනාවකට ඒ දේශන ඉවර කළා තමයි මම මේ දැන් ආවේ. ඒ නිසා අද දවසේ තාම දානෙවත් කරන්න නැහැ. හැබැයි මම සතුටින් මේ හැමදේම කරන්නේ ඔබට පින්දෙන් ආශිර්වාද ලබන්න. ඒකට හේතුව අපේ ජීවිතවල මිනිස්සුන්ට බුදුවරුන්ගේ ධර්මය තමයි පරත්තම් ප්‍රතිපත්තියට අනුන් වෙනුවෙන් ජීවිතය කැප කරන්න කියලා. පැවිද්දේ වටිනකම තියෙන්නේ ඒක නිසා මම හිතනවා අපිට පුංචි වෙලාවක් මොකද පාරට ගියාම අපිට ඕන විදිහට එන්න බැරි පස්සේ තියෙන්නේ. ඒ නිසා දෙකයි විනාඩි 28ක් ගියාමට 10 කියලා. ඒ ගැටලුව නැත්තම් මම හරියටම 5:24ට තමයි එක්සිට් වෙන්න තිබුණේ. නමුත් පුංචි ගැටලු නිසා මොකද මම නෙවෙයි ඩ්‍රයිව් කරන්නේ මට තිබුණා නම් මම ඩ්‍රයිව් කරන් එනවා. නමුත් ඩ්‍රයිවර් කෙනෙක් ගියාම එයාගේ සීමාව මට ඉක්මවා යන්න බෑ. ඒ නිසා ඔබට මම මේ හැමදේම පැත්තකින් කියලා අපි ප්‍රාර්ථනාවක් කරමු. අහන්නේ බුදුබණ පදයක්, ඇහෙන බුදුබණ මගේ සිත නිවෙන්න. අභ්‍යන්තරයේ බුදුවරේ කියලා දුන්න ආර්ය මාර්ගය වටහා ගන්නා තාක් මට නිවැරදි වූ සත්‍ය ධර්මයේම ඒකාන්තයෙන් අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. විගතුනි වර්ෂයක් ගෙවිලා නව වර්ෂයක් ලැබපු වෙලාව මිනිස්සු ළඟ හීන ගොන්නක් තියෙනවා. මිනිස්සු ළඟ බලාපොරොත්තු රාශියක් තියෙනවා. හැමෝම හීන පොරවගෙන ලෝකයේ අදට වඩා හෙට දවසක හොඳ වෙයි කියන උතුම් සිත් ඇතිව තමයි මෙතන වාඩි වෙලා බුදුබණ පදයක් අහන්නේ. ඒ නිසා මම ඔබේ කතාවට පුංචි පරාසයක් දෙන්නම්. අපි මේ 2035 අවුරුද්ද අවසන් කළානේ. අන්තිම කාර්තුව අන්තිම සතිකීපය අන්තිම මාසයේ දිහා අපස්සට විපරම් කරලා අපි අලුත් පියවරකින් අලුත් අවුරුද්දට පාත් ලැබුවොත් ඔබට ජීවිතයේ වැඩිපුරම පසු විපරමක් කළොත් තියෙන්නේ කනස්සල්ලට පත් වෙන්න ඕන දේවල්ද hina වෙන්න ඕන දේවල්ද? කනස්සල්ලට පත් වෙන දේවල් මිනිස්සුන්ට ඇති. හැබැයි මම අද ඔබට කියන මේ පුංචි වචන ටික හොඳට මතක තියාගන්න. බුදුවරුන්ගේ ශ්‍රාවක භාවය කියන්නේ ලෝකයේ වෙන සිදුවීම් දිහා අඬන මූණෙන් බලන එක නෙවෙයි. බුදුවරුන්ගේ ශ්‍රාවක භාවය කියන්නේ ලෝකයේ තුල සිදුවෙන සිදුවීම් මත ශෝකයේ මුල් බැස ගැනීම නෙවෙයි. බුදුවරුන්ගේ ශ්‍රාවක භාවය කියන්නේ ජීවිතය තුළ සිදුවෙන හැම සිදුවීමක්ම ඔබේ ජීවිතය තුළ සමතහන් කර ගැනීම. ආර්ය ධර්මයට පිළිපන් කෙරෙක් වීම. මම ඒකට එකතු කරන්න. අද ඔබ තීරණය කරන්න අපි ඇත්තටම බෞද්ධද නැද්ද කියලා. ඒක ලෝකෙන් අහන්න නැතුව මම ඔබට යෝජනා කරනවා තම තමන්ගෙන් බෞද්ධකම තෝරන්න කියලා. ඒක ටිකක් බරපතල කතාවක් වෙන්නේ. හැබැයි මම මේ කියන කතාව ඔබ හිතන කතාව නෙවෙයි. ඊට වඩා හාත්පස කතාවක්. මම සරලව කියන්නම්. ඔබ දැක්ක ඔය පහුගිය සති 3-4කට කලින් ලංකාවේ දරුණු ආපදා තත්ත්වයක් ආවනේ. ඒ ආපදා තත්ත්වයන් එනකොට මම දැක්ක කතාව තමයි ලංකාවේ මිනිස්සු බොහෝ සෙයින් තමන්ගේ ජීවිතවල වෙහෙස කර බවක් දැක්කා. මම ඔන්න එකතු කරන්න. මම ඊට දවස් 3කට කලින් බෙලියත් බණකට යනවා. මම බෙලියත් බණට ගිහිල්ලා මම වාහනේ මාතරට ගිහිල්ලා මාතරින් මාව එක්කරගෙන යන්නේ යාලා වාහනයක් ආවා. වාහනේ නැගලා ටික දුරක් යනකොට මාව එක්කරන් යන්න ආවේ එයාලගේ හිතවත් ඥාති පිරිසක්. එයාලා ඉන්නේ වත්තපුරේ. එයාලා තමයි මාව එක්කරන් යන්නේ. එයා අපි යනකොට වෑන් එකට වතුර බින්දු 3-4ක් වැටුණා වීදුරුවට ක්ලාස් එකට කියන්නේ වහිනවා කියන එක. වතුර බින්දු 7-8ක් විතර වැටෙනකොට මේ මහත්තයා මට කියනවා අද ඉඳලා වහිනවලු දැන් නම් වැහි බින්දුවක් වැටෙන කොටත් බයයි කිව්වා. ඇයි මිනිස්සුන්ගේ ජීවිතවල යම් කිසි බියක් සංඛාවක් ඇතිගැන්මක් අභ්‍යන්තරයේ තියාගෙන අද 2026 සමරනවා මතක තියාගන්න.
හැබැයි මේ හැම හදවතක් ඇතුළෙම කොහේ හෝ තැනක නතර වෙච්ච බයක් තියෙනවද නැද්ද? තියෙනවා. හේතුව අපි ලෝකේ තාමත් මෙච්චර කාලයක් ලෝකේ දැක්ක සුබ නිමිති වලට වඩා යට ගියාවේ අසුබ නිමිති ලෝකේ දැක්කා. හැබැයි ඒ කතාවට හේතුව තමයි මිනිස්සු ළඟ අභ්‍යන්තරයේ ධර්මය නැති එක. හේතුව හෙට උදේට ලෝකයේ සියල්ලම අහිමි වුණත් ඇත්තටම ධර්ම තියෙන මිනිස්සුන්ට අද කියන්නේ සතුටු දවසක්ද නැද්ද? සතුටු දවසක්. ඒ ලෝකයේ අභ්‍යන්තරයේ ධර්මය තියෙන මිනිස්සුන්ට ලෝකයේ තුල ධර්මතා වෙනස් කරන්න යන්නේ නැහැ. ලෝක හොඳ වචනයක් මේ කතාව. ලෝකේ වෙන සමහර දේවල් සම්ප්‍රදායික දේවල් කඩානිම කරන්න පුළුවන්. හැබැයි ධර්මතා කියලා කොටසක් ලෝකේ තියෙනවා. ඒ ධර්මතාවයන් කියන කොටස වෙනස් වෙන්නේ නැහැ. ඒවත් ධර්මතා. ඕනම මේ කතාව කියලා දෙන්නම්. මෙහෙම හිතමු ඔය මම පහුගිය කාලෙක කොරියාවේ හිටිය වෙලාවට මම එක දේශනාවකට යනවා කිලෝමීටර් 300ක් විතර දුර ඔය උල්පාන් කියලා නගරේ. ඒකේ දුර තමයි මම බණට යන්නේ. මම බණට ගිහින් ඉවර වෙලා 2යි කාලට හවස බණ තිබුණේ. මම 3:00 වෙනකම් බණ කියලා නතර කරලා එළියට එනකොට එක හාමුදුරු කෙනෙක් මගේ ළඟට ඇවිත් කියනවා ස්වාමීන් වහන්සේ තරුණ පුතෙක් ඇවිත් ඉන්නවා. ඒ තරුණ පුතා ටිකක් මානසිකව වැටලා ඉන්න ඔබ වහන්සේට පුළුවන්ද එයාට උත්තර ටිකක් දෙන්න නැත්නම් හිත හදලා දෙන්න. මම මට ගැටලුවක් නැහැ මට පුළුවන් කියලා. මම යනකොට අර විහාරයක් වගේ බුදු පිළිමයක් තියපු තැනක් තියෙනවා. මම එතෙන්ට යනකොට අවුරුදු 27ක විතර තරුණයෙක් හදාගෙන පෙනෙනවා. එයාට ජීවිතයේ ඇතුලේ මොනවා හෝ ලොකු ප්‍රශ්නයක් කියලා මම දැක්කා. මම ඒ ශාලාවට ඇතුල් වෙනකොටම එයා මට දැන්නට වඩා මගේ කකුල එල්ලුණා. මගේ වම් කකුල එල්ලිලා මට උන්වහන්සේ කියන ඒ පුතා කියනවා හාමුදුරුවනේ මට ඔබ වහන්සේට පුළුවන් නම් මාව බේරලා දෙන්න කිව්වා. මේ ජීවිත කතාවල ස්වરૂපය අද හිනා වෙලා ඉන්න මිනිස්සු හෙට අඬන්නේ කියලා කතාවක් ගලපනවනේ. මෙන්න මේ කතාවෙන් ඔබට ඒක තේරෙයි. මම ඇහුවා පුතේ මොකද කියලා. මම හිතගෙන මිදිද්දී මම ඔළුවත් අත ගාලා ඇහුවා මොකද ඕනනම් තරුණ ළමයෙක් පිළිමි ළමයෙක් සාමාන්‍යයෙන් කඳුළු ටිකක් බර වැඩි. එනිසා මම ඔළුව අත ගාලා ඇහුවා ඒ පුතේ කියලා. එයා මට කියනවා ස්වාමීන් වහන්සේ හාමුදුරුවනේ මම විවාහ දිවිසගෙන ලංකාවට ගිහිල්ලා ඇවිල්ලා හරියටම අදට සතියයි. මම විවාහ දිවිසගෙන ආවේ මගේ මම විවාහ වෙච්ච තරුණිය නැත්තම් නංගි යාගේ කතාව කිව්වේ නංගි කියලා. නංගි බදුල්ලකදී ස්වාමීන් වහන්සේ පෙරේද දවසේ මම එයාත් එක්ක කෝල් එකේ ඉන්නකොට එයා බඩුවගේකුත් දාගෙන එයාගේ ත්‍රිවිල් එකේ පහළ දෙමින් හිටියේ. එක තැනකදී මට කතා කරලා කිව්වා අයියේ වතුර පාරක් යනවා පාරේ ටිකක් ස්තරයි. ඒ නිසා මම ඔයාට තව ටිකකින් කෝල් එකක් ගන්නම් කියලා. මේ හිතන්න ඕනේ කතා බිස්සෝ. මම පැයක් බලන් හිටියා. කෝල් එක ආවෙ පැය දෙකක් බලන් හිටියේ නෑ. මම එයාගේ දන්න කියන අයට කෝල් කළා කාගේවත් ෆෝන් වැඩ කරන්නේ නෑ. බැරිමතන මම මගේ අම්මට කෝල් එකක් දීලා කිව්වා අපි පුළුවන් නම් තොරතුරක් හොයලා දෙන්න කියලා. අම්මා කියනවා ෆෝන් වැඩ කරන්නේ නෑ කියලා. මේ තරුණයා අන්තිමේටම ඒ දියණියගේ දුවණියගේ ෆොටෝ එකකුයි ත්‍රිවිල් එකේ ෆොටෝ එකකුයි Facebook එකට අප්ලෝඩ් කරනවා. මොකද්ද කියන්නේ? මෙයා ගැන තොරතුරක් දන්නව නම් මට පණිවිඩයක් එවන්න කියලා. එයාට හරියටම පැය 18කට පස්සේ එයාගේ Facebook එක හරහා මෙයාට පණිවිඩයක් එනවා. මොකද්ද පණිවිඩය? ගියපු කෙනා නම් කවුද කියලා දන්නේ නැහැ. හැබැයි විලක් පස්සේ තිබිලා ත්‍රිවිල් එක විතරක් හම්බ වුණා කියලා. කතාවල් වල සාරාංශය ඔබට හිතන්න හෙට උදේ අපි නැගිටිනකොට 2026 කියලා නෑ. ප්‍රේමණීයන් අහිමි වෙන්න බැරිද? වෙන්න පුළුවන්. හැබැයි ලෝකයේ තුල ඇතුළ සැලසුම් කරලා තිබුණොත් හෙට ඔබට ලෝකෙම අහිමි වෙද්දී අඩන්නේ නැතුව ඒක ධර්මතා විදියට දකින්න පුළුවන්ද බැරිද? දකින්න පුළුවන්. ඕනනම් මම ඒක සරලව කියන්න. අද ඔබේ ළඟ ධර්ම තියෙනවා නම් හෙටත් ඔබ සතුටින් ඉන්න දවසක්. අදත් ඔබේ ළඟ ධර්මය නැත්නම් අද රාත්‍රිය කියන්නේ ඔබ අඬන දවසක්. හේතු කතාව තමයි පුළුවන් නම් ඔබ නිතර කියවන සූත්‍රයක් තියෙනව නේද? පිරිත්පද කියන මහා මංගල සූත්‍රය. කියලා බලන්නකෝ. මහා මංගල සූත්‍රයේ මතකද ගාථාව? පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකප්පති අශෝකං විරජං හේමං ඒතං මංගල මුත්තම. ලෝකේ ධර්මතාවය අටලෝ දහම.
ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසා සැපදු අදත් තියෙන ධර්මතා එකක් තියෙනවද නැද්ද? දැන් 2026 ඔබට අද බහුවෙච්ච රාත්‍රියේ රෑ 12 වෙනකොට SMS එවන්නට නේද Happy New Year කියලා සුබ අලුත් අවුරුද්දක් කියලා. හැබැයි ඔය සුබ අලුත් අවුරුද්දක් කියපු සීමාව ඇතුලේ තව කෙනෙක් යන්න අපිට මෙසේජ් එකක් යවන්න පුළුවන් එයාටම නිවන් සුව ලැබෙන්න කියලා වෙන්න බැරිද? වෙන්න පුළුවන්. මම ඕනනම් මේ පුංචි පරාසය කියන්න ලංකාවේ මේ දවස්වල ප්‍රසිද්ධම ගාථාවක් තියෙනවා. මොකක්ද? අචින්ති කම්පි භවති කියලා. මම දන්නේ මේ කතාව. හැබැයි උන්වහන්සේගේ ගාථාවක් නෙවෙයි මට වැදගත්. මම මේ ගාථාවේ එක කොටසක් එක්ක වෙනස් පැත්තක් කියන්න. උන්වහන්සේ සහ මේ ධර්මයේ තුල අපේ වචනයක් වල නැගිලා තියෙනනේ හිතන දේවල් වෙන්නේ නැහැ. එහෙමනේ කියන්නේ. හැබැයි මම කියන ධර්මයේ ඊට වඩා පුංචි පරාසයකින් වෙනස්. මොකද්ද? බුදුහාමුදුරුවන්ගේ මම කියන්නේ උන්වහන්සේ කියන තාම වටින කතාවක්. හැබැයි මම කියනකොට ඊට වඩා වෙනස් වෙන මේ නිසා. ලෝකය තුළ බුද්ධ වචනේ හැටියට නම් හිතන්නේ නැති කිසිවක් ලෝකේ නැහැ. මොනවද කතාව? හිතන්නේ නැති දේවල් ලෝකේ වෙන්නේ නැහැ. ලෝකේ වෙන්න ඕනේ මොනවද? හිතන දේවල්මයි. ඕන මේ කතාව තෝරන්න. බුදුවරයෙකුගේ ධර්මය තුළ කියන්නේ මරණ ධම්මෝහි මරණං අනතීතෝති අභින්නං පච්චවෙක්ඛි තබ්බා. මරණවා කියන එක නිතර සිහි කරපල්ලා ඒක තමයි ලෝක ධර්මතාවය. දැන් ප්‍රශ්නේ තියෙන්නේ හිතන දේවල් නොවන එකද මිනිස්සු හිතන්නේ ඒකද? ප්‍රශ්නේ තියෙන්නේ ඔතන. හිතන්න කියව ලෝකෙ වෙන්නේ නැහැ. ලෝකෙ හිතන දේවල් වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සු මොනවද කරන්නේ නැද්ද? ඒක හිතන්නේ නැති ප්‍රශ්නේ. මරණවා කියන එක මිනිස්සු හිතන්නේ නැති නිසා හෙට උදේට ලෝකෙ අහිමි වුණොත් මිනිස්සු මොනවද කරයිද? දුක්ඛේ නෝනම් මම මේ කතාවට එකතු කරන්නම්. මම හිතන්නේ අපේ විශ්වවිද්‍යාලම ඉන්න නිසා මම මේ කියන්නේ යාළගේ නෑ කෙනෙක්ගේ තමයි මම පෙරේද බණට ගියේ. ඔය බෙලියත්තේ මම කියන මහත්තයගේ මම යාළගේ ගෙදර බණට ගියාම ඒ බණ ඉවර වෙනකොට මාත් එක්කම ඊළඟ පහවදා දානෙකට යන්න හාමුදුරු කෙනෙක් හිටියා. උන්වහන්සේ මෙතන වේලදුව පන්සල ළඟ ඇතිනේ. වේලදුව පන්සලේ හාමුදුරුවෝ. උන්වහන්සේ මටත් මෙසේජ් එකක් දාලා තිබුණා. ඔබ වහන්සේ දානෙට වඩින්න අනේ මාත් එන්න ඔබ වහන්සේත් එක්ක යන්න කියලා. මම හිතන්න ඕනේ කතා ටිකක් කියන්නේ ඔබට. ඉතින් මට කොහොම හරි මම බඩට ගියේ දානෙට යන්න හිතාගෙන අතරමඟට යනකොට මට කෝල් එකක් ආවා අපේ පන්සලේ පොඩි හාමුදුරුවන්ගේ තාත්තා අසනීප වෙලා heart attack එකක් ඇවිල්ලා ස්පිරිතාලෙට ඇඩ්මිට් කළා ආදපානට. මං ගියාට කමක් නැද්ද කියලා. මං පොඩි හාමුදුරුවන්ට යන්න කියලා මං කළ දේ තමයි මම බෙලියත් බණට ගිහිල්ලා මං ගිය වාහනේ හත්මනට මාව දාගෙන වෙන වාහනයක් කපා කරගෙන මං අර පොඩි හාමුදුරුවන්ගේ තාත්තා බලන්න ගියා. ඒ නිසා මට දානෙට යන්න බැරි වුණා. ඉතින් අර හාමුදුරුවෝ මාත් එක්ක දානෙට යන්න තමයි බලන් හිටියේ. ඊයේ දවස් මට මහේෂ් කියන අයියා කෝල් එකක් දීලා කියනවා ඔබ වහන්සේ දේශනාවට කවුරුත් අගය කළා. මේ ඔබ වහන්සේට කතා කළේ ඒකට නෙවෙයි ඥානෝබාස හාමුදුරුවෝ දානෙට ලැබියේ නෑ කිව්වා. මම ඇයි කියලා. එතකොට මට කියනවා මම මේ හාමුදුරුවෝ බලන ස්පිරිතාලේ යන ගමන් එදා උන්වහන්සේ ඇබිලිපිටියේ ඉඳලා දානෙට එන අතරමඟදී ඔළුවේ කැක්කුමක් හැදිලා. අතරමඟදී ඔළුවේ කැක්කුම හැදුන හාමුදුරුවෝ ඇඩ්මිට් කරනව හොස්පිටල් එකට. උන්වහන්සේව මාරු කරලා දැන් ඉන්නේ කරාපිටියේ. මේ සයිට් එකක්ම පණ නැහැ. ලෝකයේ ඇතුලේ පුංචි කතාවක්. විනාඩියක් දෙකක් අපරයක් දැන් මම ඔබෙන් අහන්නට කතාවක්. දැන් 2026 ලැබුවා කියලා හෙට උදේට ඕව වෙන්නේ නැති වෙයිද? වෙනවා. ඕවා නැති වෙන්නේ නැහැ. ධර්මතා. හැබැයි ඇතුළ හදලා නිවැරදි කරලා සුද්ධ කරලා අනාගතයේ තුල ධනාත්මක චින්තන ගොඩනගන්න ඕනේ මිනිස්සු ඇත්ත තේරුම් අරගෙන මතක තියාගන්න. ඇත්ත නොදැන ලෝකේ හැම තැනම පොසිටිව් තින්ක් කියලා ගැහුවට වැඩක් නැහැ. පොසිටිව් වෙන්නේ හෙට උදේට ඔබට ලෝකේ නවතම දෙයට මුහුණ දෙන්න උනත් ඒක සතුටින් බාර ගන්න පුළුවන් ශක්තිමත් හිතක් ගොඩනගා ගැනීමයි බුදුවරුන්ගේ දායකත්වය. මම ඕන එකතු කරන්නම් මේක. මොකද මේ කාලේ මිනිස්සුන්ට හිතෙන්න පුළුවන් නේද මේ ලෝකේ වෙන මේ සිදුවීම් ටික අහමු කියලා. හිතන්න ඕන දේවල්.
මේ ලෝකෙ බුද්ධ වචනේ එක්ක ගැලපුවොත් ලෝකෙ කිසිවක් අහම්බයක් නෙවෙයි. හොඳට මතක තියාගන්න. මේ ලෝකෙ සිදුවෙන හැම සිදුවීමක් මතම මේ අපි ඔක්කොමලා වග උත්තර කරුවන්ද නැද්ද? මේ වාඩි වෙලා ඉන්න වග උත්තර කරුවන් ටික. මේ බඩ කියන මම සමහර වෙලාවට අත බඩට එන්න හිටපු මම මගදී අපවත් වුණා. මේ වට හිතන්න කතාවක් නෙවෙයි. දැන් ඔය 105 මාරට නෑ ගියේ ඉඳලා 5:45 වෙනකොට ෆෝන් එකක් වැඩ කරන. බැරිහලවත් අපරමදදී අපවත් වෙලා තිබුණා නම් ඒක ලෝකේ අසාධාරණ එකක් නෙවෙයි ධර්මතාවයක් නේ. ඒ ධර්මතාවයේ පසුබිම් බාරගත යුතුද නැද්ද? බාරගත යුතුයි. ඇයි ඔයතුන්ගේ උදේට ගෙදරින් යන හැමෝම හැන්දෑවට ගෙවල් වල ඇවිල්ලා තියෙනවද? නෑ. ලෝකෙ සිදුවීම් ටික බලන්න. මේ මොහොතත් ඇතුලේ ඔබට ලෝකෙ සිදුවීම් වෙන්න පුළුවන්. හැබැයි ඒ එකක්වත් මතක තියාගන්න මොන වෙන්නේද? අහඹු නෙමෙයි. ඕනම එකතු කරන්න සාරාංශය. ඔයත් කියවල බලන්නකො මේ බුදුදහම තියෙනවනේ ලස්සන ගැඹුරු ලස්සන සූත්‍රයක් මහා සාල සූත්‍රය කියලා. මොකද සූත්‍රේ නම? පුළුවන් නම් කියවන්න. හරි ලස්සන දැන් මහා සාල බමුණක් දවසක් බුදුහාමුදුර ළඟට ගිහින් අහනවා බුදුහාමුදුරනේ ලෝකේ බලන තන විපත්ති බහුලයි. ස්වාමීනි ලෝකයාටම කරදර ගොඩක් කරන ලැබිලා. ඒ ස්වාමීනි ලෝකේ විපත්ති බහුල කියලා. බුදුහාමුදුරු කියනවනේ මහසාල ලෝකෙ කිසිවක් අහම්බයක් නෙමෙයි. ලෝකේ පුජ්‍යලයාගේ අකුසල් වැඩෙන තරමට ලෝකේ විපත්තිද බහුල වෙනවා. මොකද වෙන්නේ? ලෝකයේ පුජ්‍යලයාගේ අභ්‍යන්තරය අපිරිසිදු වෙන තරමට ලෝකයා ව්‍යසන වලටපත් වෙනවා. නිකම්ම නෙමෙයි. මම පුංචි වචන තුනක් කියන්නම් මේ වචන තුන අදලයට ගිහිල්ලා හිතන්න. මොකද්ද කතා තුන? බුදුහාමුදුරුවෝ කියනවා මහණෙනි මහා සාල ලෝකෙ මිනිස්සු ළඟ එන්න රාගය වැඩි වෙන දවසට ලෝකෙ මිනිස්සුන්ට බලාපොරොත්තු වෙමින් ඉන්න කියලා ඉන්නෙන් වෙන හානි වැඩි කියලා. දැන් ලෝකෙද ප්‍රශ්න අපේද? ඔබ ලෝකෙ හොයන්න. ඔබ ලෝකයාගෙන් සාධාරණ හොයනවා නම් ලෝකයාගෙන් ඔබ මේ ස්වභාව ධර්මයෙන් ඔබ දායාද ඉල්ලනවා නම් ඒ ඔබ දෙන දායාදයේ ආත්මයෙන් ඊළඟ කොටස තමයි අපිට දෙන්න සරලව කිව්වොත් අපි ලෝකෙට දෙන්නේ මෛත්‍රිය නම් ස්වභාව ධර්මය අපිට මෛත්‍රියෙන් උපදෙන් කරනවා. අපි මේ ස්වභාව ධර්මයට පිට කරන්නේ රාගය නම් අපිට අනිත් පැත්තට ස්වභාව ධර්මය කින්නේ අපේ ජීවිතය තුළ විපර්යාස කරනවා. ඕනනම් එකතු කරලා බලන්න සූත්‍රයට ගිහිල්ලා රාගය වැඩි වෙන දවසට ලෝකෙ විපත්ති ගින්නෙන් කියලා වැඩි වෙන්නේ. මිනිස්සු ළඟ ලෝභය වැඩි වෙන්න ලෝකෙ මිනිස්සුන්ට විපත්ති වෙන්නේ වතුරෙන් කියනවා. මිනිස්සු ළඟ මෝහය මිත්‍යාව වැඩි වෙන්න මිනිස්සු කරා විපත්ති එන්නේ සුළඟින් කියනවා. දැන් මම මේකේ පුංචි වචන තුනයි කිව්වේ. මොකද වචන තුන? රාගය වැඩි කාලෙට ගින්නෙන් විපත්ති වෙන්නේ, ලෝභය වැඩි කාලෙට ජලයෙන් විපත්ති වෙන්නේ, මෝහය මිත්‍යාව වැඩි කාලෙට සුළඟින් විපත්ති බහුල වෙන්නේ. දැන් මම ඔබෙන් අහන්න 2025 අන්තිම මාසයේ අන්තිම මාස දෙකේ අවසාන සති 4-5 මිනිස්සුන්ට වැඩියෙන්ම හම්බ වුණේ විපත්තිද නැද්ද? ඔය කියපු වචන තුනෙන් පිට මොනවා හරි විපර්යාසයක් මේ විශ්වයේ වුණාද නැද්ද? ඔබ බලන්න එක විපත්තියක් වුණාද කියලා ලෝකේ කතාව ගලපන්න පුළුවන්. මිනිස්සු ළඟ රාග බහුල වෙන්න මතක තියාගන්න කින්නේ විපර්යාස වෙන මම ඕනනම් එකතු කරන්න. පෞද්ගලික සත්‍යයක් ඔබ බලන්න දැන් අද ගිහිල්ලා ඉන්ටර්නෙට් එකේ ගහලා බලන්න BBC නිවුස් තියෙනවා. BBC නිවුස් වල තියෙනවා මේක සතියකට කලින් හොංකොං රාජ්‍යය තුළ ලැට් එකක් ගිහින් අරගෙන එකම දවසේ 57 දෙනෙක් තමන්ගේ නිදි යහනෙම දැනෙනවා. මොන වෙලාවද 57 දෙනෙක් නිදි යහනේ මැරෙනවා. මම දැක්ක පෙරේදා ලංකාවේ අපේ කිරිබත් වල මිනිස්සු හරි කලබල වුණා. මොන වෙලාවද ගින්නක් ඇතිලා ලෝකයේ තුල මිනිස්සුන්ට කියන්න පුළුවන් ඇයි අපි දහමේ හරි කැමති දකින්න හරි අර ස්වභාව ධර්මයට ඔක්කොම බාර දීලා නිකන්. ඔය අපේ ළඟ තියෙනවා හරි ලස්සනට එකතු කරන කොටස ඔක්කොම කරුණේ නෙවෙයි හාමුදුරුවනේ සමහර ඒවා මොනවද මොනවා කියලාද කියන්නේ? නියාම ධර්මනේ. පුතු නියාම, බීජ නියාම, කම්ම නියාම, ධම්ම නියාම, චිත්ත නියාම කියලා පහක් කියනවා. ඒකෙන් එකක් විතරයි කර්ම ඉතුරුව මොනවද? විවිධ හේතු කියලා. දැන් එතකොට ලෝකෙට බාර දෙන්න පුළුවන් මේ වෙච්ච ඔක්කොම මොනවා කියලාද? ඔක්කොටම කියන්න පුළුවන් මේ වෙච්ච දේවල් ස්වභාවික විපත් කියලා. හැබැයි එකක්වත් අහම්බෙන් වෙන්නේ නැහැ.
සීලනාද සූත්‍රයේ කියවන්න කාල විපත් බහුල කාලයක් එන්නේ එදාට ලෝකෙ මිනිස්සුන්ගේ අභ්‍යන්තරයේ කෙලස් පිළිලා නම් විතරයි. මහාසාල සූත්‍රවල කවේකුත් කරන්න මහාසාල බහුලට කියනවා මහාසාල ඔබ දන්නවද ලෝකෙ මිනිස්සු ලෝභය බහුල වෙලා අනාගතයේ දවසක් එනවා කියන ලෝභ බව බහුලත්වය මොකද මේ පෘථිවි තලයේ විශ්වය ජලයෙන් විනාශ වෙන දවසක්. ඒ කියන්නේ ලෝක විනාශය වෙන්නේ මොනවද? ජලය මගින්. මොකද බලන්නකො කියලා දෙන උදාහරණය බුදුහාමුදුරුවෝ කියනවා මහාසාල ලෝකේ කවදාකවත් යට වෙන්නේ නැති කඳු තියෙනවා. ඒන් එකක් තමයි සුනේරු පර්වතය කියන්නේ. මොකක්ද කියන්නේ? සුනේරු පර්වතය මුසින් යදුන් 84000ක් පළලින් යදුන් 84000ක් දිගින් යදුන් 84000ක් යදුන කියන්නේ සැතතු 16ක් 16 වැඩි කළ 84000න් ඒ තරම් උසයි කියනවා. මතක තියාගන්න මහාසාල ලෝකෙ මිනිස්සුන්ගේ ලෝභකම වැඩි වෙලා මිනිස්සුන්ගේ අභ්‍යන්තරය පිළිහෙල දවසට සුනේරු පර්වතය තිබුණු තැනවත් හොයාගන්න බැරුව ජලයෙන් යට වෙනවා කියලා. ඕනනම් මම ඒකට ඔබට සාරාංශයක් පෙන්නන්නම්. ලංකාවේ මිනිස්සුන්ගේ මහා උදාරු කතාවක් තිබුණ මේට අවුරුදු 2-3ක් වෙනකම් මොකද නුවර යට වුණත් ගැටවේ යට වෙන්නේ නැහැ. නුවර යට වුණත් ගැටවේ යට වෙන්නේ නැහැ. මම කොරියාවේ ඉන්නකොට වීඩියෝ එකක් බැලුවා. ගැටවේ පන්සලයි බෝධියයි අතර පාරු දාගෙන පදිනවා මිනිස්සු. දකින්නේ පාරුදාගෙන මිනිස්සු පදිනවා. එතකොට ලෝකේ ගැටලුව තියෙන්නේ ලෝකයා ඇතුලේ මිනිස්සුන්ගේ මොළේ වෙලා තියෙන අභ්‍යන්තරය පිළිලා ලෝකෙ වෙන එක සිදුවීමක්වත් අහඹු වෙන්නේ නෑ. හැබැයි මම ඔබට නැවත වතාවක් කියන්නම් ඔබේ ළඟ ධර්මයේ තියෙනවා නම් ඔබේ ළඟ මේ විශ්වය ඇතුලේ වඩපු ගුණයක් තියෙනවා නම් හෙට ලෝකයේ හිමි වුණත් මේ ලෝකේ අහම්බයක් නොවන බව දන්නට ඔබට ජීවිතේ නොඇති ඉන්න පුළුවන් බැරිද? ඉන්න පුළුවන්. මම ඔය එකතු කිරීමක් කරන්න මේක කතාවකින් මම මේක කියලා තියෙනවා දේශකයක මෙගිය සතියේ. නමුත් ඔබට කියන්නේ මේක තෝරගන්න ඕන නිසා. ඔය මම කොරියාවේ ඉන්න වෙලාවක මම දන්න එක හාමුදුරු කෙනෙක්ගේ ගම බදුල්ල. උන්වහන්සේ මාත් එක්ක එක කාමරේ හිටිය නමින් දසි හාමුදුරුවෝ කියලා. ඉතින් උන්වහන්සේ බදුල්ලේ මට මතකයි උන්වහන්සේ විශ්වවිද්‍යාලය යන කාලේ උන්වහන්සේ හවසට පන්සල් වල බණ බාර ගන්නවා. පිරිත් තියෙනවා නම් පිරිත් බාර ගන්නවා. හේතුව ඒ ලැබෙන සල්ලි වලින් තමයි උන්වහන්සේගේ වකුගඩු රෝගී තාත්තා බලාගත්තේ. ඊළඟට අම්මට තිබුණ කැන්සර් එකක් අම්මා බලාගත් ඒ සල්ලි වලින්. ඊට එච්චරට තමන්ගේ අම්මා තාත්තා රකින්න වෙහෙසිච්ච කෙනෙක්. මට ඉතින් ඔය ව්‍යසනේ ආපු පළවෙනි දවසේම මතක් වුණේ හාමුදුරුවන්ව. මම එක මෙසේජ් එකක් තිබ්බා දසි හාමුදුරුවනේ ගැටලුවක් මොනවත් නෑ නේද කියලා. මම ඉච්චරයි මෙසේජ් එක තිබ්බේ. දසි හාමුදුරුවනේ ගැටලුවක් නෑ නේද කියලා පැය 8ක් විතර මම හිටියා. අඩුම මට රිප්ලයි එකක්වත් ආවේ නෑ. මට අදුම මෙසේජ් එකක්වත් ආවේ නැහැ. මෙසේජ් එකක්වත් නැති නිසා මම එක මෙසේජ් එකක් තිබ්බ අපේ කල්යාණ මිත්‍ර හාමුදුරු කෙනෙක් ඔබ දන්න කෙනෙක් අලුත්වම පඤ්ඤාසාර හාමුදුරු. අපි තුන් දෙනා එකට හිටියේ කාලෙක කාමරේ. ඒ නිසා මම පඤ්ඤාසාර හාමුදුරුන්ට මෙසේජ් එකක් තිබ්බා පඤ්ඤාසාර හාමුදුරුවනේ දස්සිත ගැටලුවක් නැහැ නේද කියලා. පැය දෙකමාරකට විතර පස්සේ මට මෙසේජ් එකක් නැතුව උන්වහන්සේ කෝල් එකක් අරගෙන කියනවා සුද්ධි හාමුදුරුවනේ දස්සිත කරදරයක් නෑ නෙමෙයි දස්සිත කරදරයක් වෙලා මම හැබැයි කියලා මට කියනවා උන්වහන්සේට මේ අර නායයේ සිදුවීමේ අම්මත් නැති වෙලා තාත්තත් නැති වෙලා අයියත් නැති වෙලා අයියගේ නෝනත් නැති වෙලා දරුවෝ දෙන්නත් නැති වෙලා මහත්ම පුංචි අම්මා ඇතුළු 12 දෙනෙක් අහිමි වෙලා ඊට කයින් වෙලාද 12 දෙනෙක් කයින් වෙලා මට ඕකේ ලස්සනම සහ හොඳම කොටස මම කියන්නද අර පදිසාර හාමුදුරුවෝ එක්ක කතා කරලා පැය භාගයකට පස්සේ මට දස්සි හාමුදුරුවෝ නැවත මෙසේජ් එකක් තියලා තියෙනවා. මෙසේජ් එක තියලා තියෙනවා විසුද්ධි හාමුදුරුවනේ වෙන්න ඕනේ ගොඩක් දේවල් වෙලා ඉවරයි. ඒක ධර්මතාවයනේ මම පාංශු කෝලයක රෙසිටි හදන ගමන් කියලා. මට පුදුම සතුටක් දැනුණා. මට උන්වහන්සේ හරියට බැරිලා පෙනුණා බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවක සැලියුත් මුගලන් වගේ. ඇයි මලකේවල් 12ක් වෙලා ජීවිතේ තමන්ගේ කියන ඔක්කොම ටික ඇස් දෙක ඉස්සරහ නැති වෙලා. හැබැයි තාමත් උන්වහන්සේගේ ඇතුලේ ධර්මය තියෙන නිසා නොසැලී ඉන්න පුළුවන් බැරිද?
පුළුවන්. සරලව කිව්වොත් මලකේවල් 6ක් වෙච්ච පටාචාරට ඇදිවට අමතක වුණා කියලා අපි අදත් වන්නට කියනකොට මලකේවල් 12ක් වෙච්ච භික්ෂුවක් අදත් නොසෙල්මනේ තමන්ගේ මැරිච්ච මිනිස්සුන්ට පින් දෙන්න තමන් විසින් පාංශු කුල රෙදි ටික හදනකොට ඔබට මට හිතන්න තියෙන පොඩ කතාව තමයි උන්වහන්සේගේ ඇතුලේ ශක්තිමත් ධර්මයේ කොහොමද කියලා. ඇයි පුත්තස්ස ලෝක ධම්මේහි අතලෝ දහමේ නොකම්පිත මනසක් චිත්තං යස්ස නකම්පති හිත කම්පා වෙන්නේ නැත්තම් අශෝකං ශෝක කරන්නේ නැත්තම් ඒක බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවක භාවයද නැද්ද? ශ්‍රාවක භාවය අපිට ගෙදර බල්ල නරුණක් දරා ගන්න බැරි තැන් නැද්ද? කොච්චර තියෙනවද? අපි ජීවිතේ හොයලා බලන්න මේ අම්මලා තාත්තලා හීන ගොඩාක් පුරවගෙන ඉන්නේ. ඔය ඇත්තෝ අවුරුදු 20ක් 30ක් හදපු තමන්ගේ දරුවා අද උදේ පළවෙනිද වැදලා ගියේ නැත්නම් අදත් අම්මලා නැද්ද? ඉන්නවද? හැබැයි ලෝකේ අපි ලෝකෙන් සාධාරණ වෙනවා. බුදුහාමුදුරන්ගේ ධර්මය ලෝකයාගේ කොහෙන්ම සාධාරණ හොයන්න එපා කියලා. බුදුවරු යෝජනා කළේ සාධාරණ වෙනවනම් වෙන්න ඕනේ කවුරු ඉස්සරයිද? මම විතරයි. ඇයි ලෝකෙන් සාධාරණයක් ලැබෙන්නේම නෑ. හෙට උදේට ඔබ ඇගේ තියාගෙන නලවපු දරුවා හෙට උදේට ඔබට පොඩු පාරක් ගැහුවා ඔබ සතුටින් හිතන්න මේක තමයි බුදු කෙනෙක්ගේ ධර්ම කතාව. ඇයි මේ ලෝකේ අසත්පුරුෂයිද නැද්ද? අසත්පුරුෂයි. මිනිස්සුන්ගේ ජීවිත කතාව ලියවිලා තියෙන්නේ අසත්පුරුෂත්වය. මම මේ කියන කතාව මොකද කියලා බලන්න බලන්න. ලෝකෙ මිනිස්සු තමන්ගේ ජීවිතය තුළ තමගේ ඇසුරු කරන්නේම අරිතුගේ කියන යමක් බලාපොරොත්තු වෙන්නේ නැද්ද? බලාපොරොත්තු. සරලව කිව්වොත් අම්මා මම ඔබට යෝජනා කරන්නේ ලෝකෙන් කිසිවක් බලාපොරොත්තු වෙන්න එපා. සරලව කිව්වොත් මේ ඔබලා අම්මලා නම් දසමාසයක් මොසේතියන් හදලා කිරි ටික දීලා අඩුම තරමේ වතුරන් කිරුවක්වත් බලාපොරොත්තු වෙන්න එපා. ලැබුණොත් බෝනස්. මතක තියාගන්න. ලැබුණොත් මොනවද? ඕනස්. හැබැයි ඒකට හේතුව ලෝකයේ අසත්පුරුෂයි. ලෝකෙන් බලාපොරොත්තු වෙන්න එපා. ඒ කියන්නේ අපි අලුන්ගෙන් බලාපොරොත්තු වෙලා නම් කරන්නේ ආන්න ඒ දේ නෙලවෙන දවසට අපි අඩයිද නැද්ද? ඕකට බුදුදහමේ වචනයක් තියෙනවා නේද? ඉච්ඡා බංගත්වය කියලා. හිතන දේවල් නොම වෙනකොට අපි මොනව කරනවද? අඬනවනේ. ඒ නිසා ලෝකේ අපි ළඟ ධර්මයක් තියෙනවා නම් මොනවද? ලාභ ලැබෙන ලෝකෙම ඊළඟ කොටසක් ඉතුරුයි යට මොනවද කියනවද? අලාභය ළඟ වෙනවා කියලා. කීර්තිය ලැබෙන හැමතැනම ඊළඟ දවසේ බලාපොරොත්තු වෙන්න මොනවද? අප කීර්තිය මම විශ්වාසයක් මම දන්න යථාර්ථය තමයි අද සමහර විට කෝටියක් මිනිස්සු මට මල් දාන ලෝකේ හෙට එක බණ පදයක් කරනවා මිනිස්සු කරහන්නේ. කරහනවා පුළුවන් නම් කියලා බලන්න ඔය අංගුත්තර නිකායේ පංචක නිපාතේ තියෙනවා ඒක ලස්සන සූත්‍රයක් සම්මතිකා සූත්‍රයක පුළුවන් නම් කියවන්න ඒකෙදි කියනවා ලෝකේ පළවෙනි එක ලෝකේ ධර්මය පිළිගන්නේ නැති පස්දෙනෙක් ඉන්නවා ධර්මය අවබෝධ වෙන්නේ නැති කීදෙනෙක්ද පස්දෙනෙක් ඉන්නවලු ඒකේ පළවෙනියගේ නම තමයි මක්කටි මොකද නම මක්කටි කියන්නේ ගුණමකුවට මතක කියන්නේ කාටද? ගුණමකුවට. ගුණමකුව කියන්නේ ගුණය මකන්නාට කියන්නේ ගුණමකුව කියලා. ලෝකේ මිනිස්සුන්ගේ කෝටියක් ගුණ තියෙද්දී එයාගේ දකින්න එයාගේ ගුණය ලකුණේද? අපේ ඕන්න ඒකට තව සූත්‍රයක් කියන්නම්. ලස්සන සූත්‍ර මම මේ නම් දෙක කියන්නේ ඔබ කියවලා බලන්න කියලා. තව සූත්‍රයක් තියෙනවා අසත්පුරුෂ වතුකා කියන සූත්‍රය. මොකද සූත්‍රේ නම අසත්පුරුෂ වතුකා කියන සූත්‍රය දෙක කියවලා බලන්න. ඒකේ කියනවා ලෝකෙම පුරුදු වෙලා ඉන්නේ මොනව බලන්න කියලාද? ගුණ මකන්න කියනවා. ගුණ මකුව කියන්නේ ගුණ මකන සරලව කිව්වොත් සමේ දේශනාව කියලාගෙන යන මිනිස්සුන්ට මේ බණපද 99ක් හොද වෙලා එකක් වැරදුනොත් මොකක් කියයි? ආන්නෙතන ඉඳලා ගරහන්නේ එකටද නැද්ද? ඇයි? මම දැක්කේ තමයි මේ දවස්වල ලංකාවේ ප්‍රසිද්ධ හාමුදුරුවෝ කන්නෝරුවේ හාමුදුරුවෝ. මම උන්වහන්සේට කොරියාවේ ඉන්න ගමන් දිග මැසේජ් එකක් දාලා මම කිව්වා අද ඔබ වහන්සේ වට කරගෙන ඉන්න 30000 40000 හෙට එකෙක්වත් නැතුව ඩ්‍රයිවරුත් බහැලා යන දවසක් ආවොත් වැටෙන්න එපා ඇතුලේ ධර්මයට පිළිහෙන්න දෙන්න එපා කියලා. ඔබ වහන්සේ ඒක හෙට උදේ බලාපොරොත්තු වෙන්න ලෝකයේ සුන්දරත්වය කියන්නේ අදමල් පාවඩ දාන මිනිස්සු හෙට කටුකම් විදායිද නැද්ද? ලෝක කතාව ඒක.
ඒක ලෝක ධර්මතාවය. ඇයි සිද්ධාර්ථ ගෞතම බුදුන් වහන්සේ වටේට හිටියේ නේද පස්වග මහණුන් කියලා. මතකයිද? ඔය පස්වග මහණුන් සිද්ධාර්ථයන් අත්ත කිලමතාන යෝගය අතහරිනකොටම අතහැරියද නැද්ද? අතහැරිය. දැන් ජීවිතේ දිවට දිව ගාගෙන ලේට ලේ සම්බන්ධ තරම් මහා පූර්වාංගම බැදීමක් මේ පස්වග මහණුන් කියන්නේ. එන් එක්කෙනෙක් මේ දන්නා කොණ්ඩන්නේ. අඤ්ඤා කොණ්ඩඤ්ඤ බහුලලේද කිව්වේ සිද්ධාර්ථයන්ට නම් තියෙන දවසේ ඒකාන්තයි බුදු වෙනවා කියලා. ඒ බුදු වෙනවා කියපු අඤ්ඤා කොණ්ඩඤ්ඤට සිද්ධාර්ථයන් වගේ සැකයක් තුනද සැකයක් ඇති වුණා. මේ ඔබට මම කියන කොටස තෝරා. හෙට උදේට ඔබේ දරුවෝ ඔබෙත් එක්ක විලාසකට වුණොත් ගැරළුවොත් ඔබ ලෝකයේ තුල ගැටෙන්න යන්න එපා. මේකේ ලෝකේ අසාධාරණ වෙන්නේ නැහැ. ලෝකෙ මතක තියාගන්න අපි ජීවිතවල මේ කාල ටික හොයන්න මේ දවස්වල අපි දැක්ක නේද මිනිස්සු දහස් ගණනක් මැරෙනවා. එක පස්කන්දක් එක සැරේම ගිහිල්ලා ධම්මාන ගියා නේද? ඉස්සර මිනිස්සු රැය වෙනකම් බලාගෙන ඉන්නව මොනවටද? ඉස්සර මිනිස්සු රැය වෙනකම් බලාගෙන ඉන්නේ වැටෙන්න කොහොමද චුට්ටක් හේට කරන්නේ කියලා. මම කියන කතා පොතේ අදත් ධම්මල ගිහින් බලන්න අද මිනිස්සු රැය වෙනකම් බලාගෙන ඉන්නව වැටෙන්න හේට කරලා. හැබැයි මම මේ කියන ලෝකය හොයන්න ඔය කියපු බදුල්ලේ මිනිස්සු කොයි විදියට ජීවත් වුණා නම් සමහර විට ඔබ දැක්කද සමහර ගෙවල් වල තට්ටු දෙකට හදපු ගෙදර බේස් වල තියෙන දඩුම තරමේ අඩි 10ක් වගේ. ඒ ගෙවල් අඩි 10කට හදනකොට බේස් වල දානකොට මේකේ හදනකොට සමහර විට ඉංජිනේරුවරු ඇවිල්ලා කියන්නේ අවුරුදු 100කට ඉස්තිරයි කියලා. අවුරුදු 100ක් කියපු ගෙවල් ඇස් දෙක ඉස්සරහා ගලවගෙන වැටුණද නැද්ද? දැන් මම ඔබෙන් අහන්නේ අර හාමුදුරුවන්ගේ බණපද නරකම නේද කියලා. ඇයි හිතන දේවල් වෙන්නේ? ලෝකේ ඕන තරම් හිතන දේවල් වෙන්න පුළුවන්ද? හැබැයිම පුළුවන්. හෙට ඔබ රාජ වාසනවල වල හිටපු මිනිස්සුන්ට හෙට දවස් පැල්පතක් වෙන්න බැරිද? වෙන්න පුළුවන්. හැබැයි සතුටින් බාර ගන්න. ධර්මය කියන්නේ ඒක සතුටින් බාර ගන්න එක. බුදුවරුන්ගේ ධර්මය පස්වෙනි විතරන දහම නෙවෙයි කවුරු හරි කියනවා නම් ඒක අකලෝ දහම නැති වෙනවා. ඒක හෙටින් 2026 ඔන්න ආරම්භ වුණා 2025 ඉවරයි. හෙටින් පස්සේ අකලෝ දහම කාටවත් නෑ. අනිත් හෙට ඉඳලා හොඳයි කියලා. වෙනවද? නෑ හෙට අකලෝ දහම කියනවා. හෙට උදේට නැගිටිනකොට ඔබට අදන්න හේතුවක් ගැලපුණොත් අදන්න ඕනේ නැද්ද? අදන්න ඕනේ. එයි බලන්නකෝ ඔයත් දැක්කද ගිහින් 2004 ඊට අවුරුදු 21කට කලින් 2007 දෙසැම්බර් 25 වෙනිදා නත්තල් සමරල මිනිස්සු ඉඳාගත්තේ. නත්තල් සමරල සතුටු වෙලා කුඩි ගහලා තමන්ගේ විනෝදාස්වාද විඳලා මුහුදු වෙරළවල් වලට ගිහිල්ලා විනෝද ක්‍රීඩා කෙරේ සෙල්ලම් කරලා සංගීත පළවල් තැන්තන දින මිනිස්සු හිටියේ. හැබැයි 25 එළි වෙනකොට 26ට පාන්දර වෙනකොට ජීවිතවල දහස් ගණන් මිනිස්සුන්ට අහිමිද නැද්ද? අහිමිනේ. මම ඔබෙන් අහන්නේ එතකොට සුනාමි කේන්ද වාචක එනකොට කාටවත් හිතුන්නේ නැහැ අපේ කතාව. එතකොට බලාපොරොත්තු වෙන්න වෙනවද නැද්ද? බලාපොරොත්තු වෙන්න හෙට උදේ නැගිටිනකොට ඒ ධර්ම ඒකේ විශේෂය තමයි ලෝකයේ හෙට උදේ එහෙම වුණොත් හදන්න හේතුවක් නැහැ. මේක ධර්මතාවය. අර බලවිවල් 12ක් වුණ හාමුදුරුවන්ට හදන්න නැතුව ඉන්න පුළුවන් උත්තර දෙන්න ඇති කවුද? වෙන කවුරුවත් නෙවෙයි ධර්මය. මිනිස්සු අහන්නම නේද මිනිස්සුන්ගේ කතිකාවත මොකද්ද? ඔච්චර ලංකාවේ මිනිස්සු බනහලා කවුද හදුනේ කියලා? දැන් මම අහන්නද? බන අහලා හැදුනේ එකේ කෙටියේ නැත්තම් අද මෙතන බණක් තියෙයිද නැද්ද? යෝජනාවක් එයිද නැද්ද? ඒ කියන්නේ එක ජීවිතයක හරි එක අදහසක් එන්න හරි ඔහුගේ ළඟ මොනවද කියලා තියෙනවද? මේ ධර්මය තුල තියෙන වටිනාකම තේරුම් ගන්න කෙනෙක් ඉන්නවා. ඒ නිසා හෙට දවසේ ඔබට අසාධාරණ ගොඩක් වෙයි කියලා හිතුවොත් ඔන්න මම මේක එකතු කරලා ඉවර කරන්න. දැන් වෙලාව 7:05. විනාඩි 40ක් ඉවරයි. හැබැයි තව විනාඩි 10කින් මම බල ඉවර කරනවා. අර ගොඩාක් හද බණ කියන්නේ මගේ සාරාංශය තීරණය කරලා මම ඔබට තේරෙන කොටසකට යන්නේ. දැන් මම ඔබෙන් කියලා එක ප්‍රශ්නයක් අහන්න. දැන් මේ විශ්වය ඇතුලේ අපි මේ ගත කරපු සාරාංශය 2025 අන්තිම මාස දෙක ලෝකෙ දිහා බැලුවොත් ස්වභාව ධර්මයේ ලෝකෙ අපි කියන්නේ සාධාරණයි කියලා. හරි ස්වභාව ධර්ම සාධාරණ නම් ඔය අන්තිම මාස දෙකේ උන සිදුවීම් ටික සාධාරණද නැද්ද? ඔන්නමයි කතාවන. නිදාගෙන හිටපු දරුවෝ නිින්දෙන්ම මැරුණා. මම දැක්ක මේ දවස්වල යනවා යැත්තෝ දකින්න ඇති වීඩියෝ ක්ලිප් එකක් යනවා මේ දවස්වල Facebook හරහා. ඒ වීඩියෝ ක්ලිප් එකේ තියෙන්නේ එක ගෙයක් හදාගෙන වැටිලා. දකින්න ඇති මේක.
ගියක් කඩාගෙන වැටිලා මුළු ගෙදරම ඔක්කොම යට වෙලා තාත්තා විතරක් ඉනෙන් උඩට මතුවෙලා. තාත්තා විතරයි මැරිලා නැත්තේ. තාත්තගේ ඉනේ උඩ මතුවෙලා ඉන්නවා. ගමේ මිනිස්සු ටික ඇවිල්ලා තාත්තලා ගොඩ ගන්න උත්සාහ කරනවා. තාත්තා ගොඩ ගන්න උත්සාහ කරනකොට මේ තාත්තා අඬා කියනවා මාව ගන්න එපා මට මෙහෙමම ඉන්න දෙන්න කියලා. මාව ගන්න එපා මට මෙහෙමම ඉන්න දෙන්න කියලා. එතකොට මිනිස්සු අහනවා ඇයි ඔබව ගන්න එපා කියන්නේ කියලා. ඒ තාත්තා කියනවා මගේ දරුවෝ දෙන්නත් මේ පස්කන්දට යට වෙලා ඉන්නේ. මගේ දරුවෝ දෙන්න තාම මගේ අත් දෙකෙන් අල්ලගෙන ඉන්නේ. දැන් මම ඔබෙන් අහුවොත් ස්වභාව ධර්ම එතකොට සාධාරණයිද නැද්ද? සාධාරණයි නෑ අසාධාරණයි. හැබැයි ලෝකයේ තුල හොයන්න ස්වභාව ධර්මයෙන් කිසිවක් අසාධාරණකම් කරන්නේ නෑ. ඇයි මම ඉස්සෙල්ලායි කියන්න ලෝකයේ තුල වද උත්තර කරුවා අපිමද නැද්ද? අපිමයි. ඕන්නම් මම කියන්න අර බදුල්ලේ පස්කන්ද ගියපු වෙලාවේ කාට හරි හිතුණද? අර බදුල්ලේ පස්කන්දට මිනිස්සු යටුන වෙලාවේ කාට හරි හිතුණද සාමූහිකව කරන්න දේවල් සාමූහිකව විඳවන්න වෙනවා කියලා? ඕනම එකතු කරන්න මේක ඔබට තේරෙන්නේ. ඔය පහුගිය දවසක මම කොරියාවේ ඉන්නකොට හිටිනවා ස්ටෝල් කියලා කවර් එකක්. ඔය ස්ටෝල් කුළුණ කියන්නේ. ඉතින් මේ කුළුණට යන්න පහසුම ගේ තමයි කේබල් කාර් වල යන්න පුළුවන්. ඉතින් අපි හාමුදුරුවෝ හත්නමක් අපේ පන්සලේ ගිය පොඩි හාමුදුරුවෝ අපි හත්නමක් ගියා කේබල් කාර් එක නැගලා අර කවර් එක බලන්න. තව එකට ගිහලා කේබල් කාර් එකෙන් ගිහලා බහිනකොටම දස්සි කියන හාමුදුරු කෙනෙක් ඒ දස්සිමයි. එයා කඩදාලා ඉඳලා මගේ මෙතනින් අල්ලගත්තා. අල්ලගෙන මට කියනවා මට එනකොට මතක් වුණේම නාවිරේ දක්වුවා කිව්වා. අර හාමුදුරුවෝ දුන්නොත් දෙනෙක් විතර අපවත් උනේ මට අත කියලා මට එන්න ගමන් මතක් වුණේ නාවිරේ දක්වුවා කිව්වා. මං කිව්වා එක පෞකාරයෙක් ඔගේ හිටියනම් අපිට දක්වුවම තමයි කියලා. ඔව්ද නැද්ද? ඇයි දේශනාවන් කියවල බලන්නකො. අර දේශනාවේ කියනවනේ ජාතක කතාවක පෞකාරයාව නැවෙන එළියට දැම්මා කියලා කතාවක්. ඒ නිසා ලෝකේ පෞද්ගලික තැන්වල සාමූහිකව කරපුව සාමූහිකව විතරක් නෙවෙයි නැද්ද? විතරේ ඕනනම් එකතු කරන්නද? මේ ජීවිතවල එක මිනිස්සු සමූහය එක වතුර පාරකට ගහගෙන යන වෙලාවක කාට හරි මතක් වුණාද ඔබ වොස්රූම් එකට ගියපු දවසට? වොස්රූම් එකට ගියපු වෙලාවක ඔබේ ගෙදර තියෙන සිංක් එකේ භූමි 7ක් 8ක් 100ක් 200ක් හිටපු දවසට එක පාර ටැප් එක ඇරලා ප්ලස් කරලා යවපු අවස්ථා ඇත්තම නැද්ද? භූමියේ ඉන්නේ කියලා අනේ මොන හොදන්නේ කියලා කියපු අය ඇත්තද? හැබැයි මම টয়ලට් එකට යනකොට භූමියේ දෙන්නේ භූමි ටිකක් හිටියොත් ප්ලස් කරලා ගියපු අවස්ථා ඇත්තම නැද්ද? එතකොට එහෙම ගහගෙන යන එක වෙලාවක අතිතුලද මේ පුරන කර්ම දෝෂ අපිට කවදා හරි දවසක පාරා බලල්ලක් කියලා. ලෝකෙ කොතනකවත් මිනිස්සුන්ට බුදුදහමේ අසාධාරණකම් නොවන බව සහ හේතුඵලවාදී ධර්මයක් කියන්නේ නොදෙන්න. ඔය වෙලද ඕනනම් මම පුදු කරන්නද පුළුවන් නම් කියවල බලන්නකෝ මේ බුද්ධ ශාසනයේ හිටියේ නේද මහා එර්තිමත් උත්තරේ. කවුද නම? මහා මුගලන් කියන බුදුහාමුදුරන්ගේ දෙවැනි බවස්ස වික්ෂුව. උන්වහන්සේගේ ප්‍රාතිහාර බලය තව කෙනෙකුට සමාන කරන්න බෑ. ඕනනම් මම උදාහරණ වචන දෙක තුනකින් කියන්න. මුගලන් හාමුදුරුවෝ කියන්නේ කොච්චර එර්තිමත්ද කිව්වොත් සමහර තැන්වල තියෙන එක දවසක් වික්ෂුන් වහන්සේලා පිරිසක් කියනවා බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න ජේතවනයේට හරි කලබලහල හදා. මුගලන් හාමුදුරුවන්ගේ බුදුහාමුදුරුවෝ මොග්ගල්ලාන්ට කවුරුහරි කෙවුලක් වගේ කෑ ගහන්නේ මාළුවද මිනිස්සු වගේ කවුද කෑ ගහන්නේ කියලා. බුදුහාමුදුරුවන්ට කියනවා ස්වාමීනි අර එක්තරා විශ්වාස ඇතුළු විශ්වෝන් 500ක් ඇවිල්ලා ඔය 500 තමයි කෑ ගහන්නේ කියලා. ඒ වෙලාවේ කියනවා වහාම යන්න කියලා. එතකොට අහනවා මුගලන් හාමුදුරුවෝ ස්වාමීනි මං එයාලට තැති ගන්න දෙයක් කරන්න. බුදුහාමුදුරුවෝ අවසර දෙනවා කියනවා අර උන්වහන්සේලා 500ක් වැඩ හිටපු ආරාමයේ සුලගිල්ලෙන් සෙලුවා කියලා. මොනවාද? සුලගිල්ලෙන් භූමි කම්පා කළා. එච්චරයි ඉතිමත්. තවෝන්නම් කිව්වොත් එක සූත්‍රයක් තියෙනවා සූත්‍රේ නම නන්දෝපනන්ද සූත්‍රය කියලා බලන්න. නන්දෝපනන්ද නාගරාජය කියන්නේ ඉස්සතුම පිට කරන්නේ. බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න ආරාමයේ යටත් කරගෙන හිටියා. ආරාමයේ යටත් කරගෙන ඉන්නකොට එක දවසක් බුදුහාමුදුරුවෝ කියනවා මේ නන්දෝපනන්ද නාගරාජය හරි විශ්සයි. මෙයා විශ්සතුම පිට කළොත් ඒ ආග්‍රහණය වුණොත් ඔහු ගැරෙනවා කියලා.
ඒ වෙලාවේ භික්ෂුව ගිහිල්ලා අහනවා ස්වාමීනි මං ගිහිල්ලා ඔය නන්දෝපනත් නාගරාජය දමනය කරන්නද කියලා. අහන භික්ෂුවට බුදුහාමුදුරුවෝ කියනවා මහණෙනි නුඹලාට එවැනි සිතක් පහළ නොවේවා කියලා. පහළ වෙන්නද නොවෙන්නද? නොවේවා කියලා. ඒ අතර එක භික්ෂුවක් හිටියා දිව්‍යමය ඇතිරෙන භික්ෂුවක් උන්වහන්සේගේ නම තමයි කවුද? අනුරුද්ධ හාමුදුරුවෝ. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කියලා ස්වාමීන් මම දමනය කරන්නද? අනුරුද්ධ හාමුදුරුවන්ට කියලා බුදුහාමුදුරුවෝ අනුරුද්ධ ඔබ වහන්සේට එවැනි සිතක් පහළ වෙන්න එපා කියලා. अंतिम अवस्था लगे मुगलन आंदोलन मां मुगलन आंदोलन की नाने स्वामी मम कील नंदोपनम नागराज्य दमने करන්න ද කියලා බුදුහාමුදුරුවෝ කියනවා සාදු සාදු මොග්ගල්ලාන ඔබ වහන්සේට පමණක් ඒ සිතුවිල්ල පහළ වේවා කියලා. අලි භික්ෂුව නහන්නේ ඇයි ස්වාමීනි මුගලන් හාමුදුරුවන්ට විතර දුන්නේ කියලා. බුදුහාමුදුරුවෝ කියනවා චතුර්ථ ධානයේ ඉඳලා ප්‍රථම ධානයේ දක්වා ධානයේ ඊළඟ ධානයට ඇසිල්ලක් ඇතුලේ හුස්ම රැල්ල රඳවාගෙන හුස්ම නොගෙන ලෝකෙ කෙනෙකුට පුළුවන් නම් ප්‍රාතිහාර පාන්නේ ඒකට දක්ෂ කවුද? මුගලන් විතරයි. මොග්ගල්ලානට ආස්වාස පාස්වාස නොවන බැවින් අර විසුද්ධි මාර්ගය නොවීම මත උන්වහන්සේට විතරක් බේරීමේ හැකියාව තියෙනවා. එච්චරේදීම අවතිවෝ උන්වහන්සේට පුළුවන් කියනවා යතුරු කවුළු සිදුරේ ගිනිපිට කරලා එළිය තියෙන කුණු දවන්න පුළුවන්. ඒකට එච්චර හැකියාවක් තියෙනවා. මම පුංචි කොටසක් කිව්වේ. ඔන්නය කියන මහමුගලන් හාමුදුරුවෝ මතකයිද ඔබට එක දවසක් උන්වහන්සේ කුටියේ වැඩ ඉන්න වෙලාවක හොරු කණ්ඩායමක් එනවලේද මොකටද? ඝාතනය කරන්න. හොරු කණ්ඩායම ඇවිදilla එදා මුගලන් හාමුදුරන්ට පළවෙනි පාර ගහන්න මරන්න එනකොට පළවෙනි පාර යතුරු කවුරු සිදුරේ ගිහිල්ලා බේරෙනවා. දේශනාවන් කියවන්න පළවෙනි පාර කොහොමද බේරෙන්නේ? යතුරු කවුරු සිදුරේ ගිහිල්ලා බේරෙනවා. දෙවෙනි පාර එනකොට කැණි මඩල කඩාගෙන ගිහිල්ලා බේරෙනවා. දෙවෙනි පාර බේරුණාද? දෙපාරයි. තුන්වෙනි පාරත් එනවා. මුගලන් හාමුදුරුවෝ එහෙමම ඉඳගෙන හිතනවා දෙපාරක් බේරිලා ඇයි මොන් මගේම පස්සෙන් එන්නේ? මේක මගේ සංසාර දෝෂයක් විය හැකිගෙන මොනවද කතාව? අතීත වරදක් මගේ තියෙනවද නැද්ද? තියෙනවා. නතර වෙනවා. හොරු කණ්ඩායම ඇවිල්ලා අර තනි භික්ෂුව වෙච්ච මුගලන් හාමුදුරුවන්ගේ ඇට කටු කුඩු වෙලා චප්ප වෙනකන් දානවා. දේශනාව කියවන්න ගහලා කුඩු කරලා මේ ශරීරය 3ට 4ට 9ට 10ක් අස්සේ ගහලා යන්නේ. එතකොට ඔබ හිතන්න 3ට 4ට 9ට 10ක් අස්සේ ගහන්න නම් ඒ ශරීරයට කොච්චර කුඩු වෙන්න ගහලාද? දැන් ඔබට හිතන්න පුළුවන් කතාව සාධාරණද අසාධාරණද? මොන බලන්නකො මේ දේශනාව. එදයින් පස්සේ ලෝකේ නියාමය තමයි 80 මහ ශ්‍රාවකයන් ඇතුළු ආර්ය පෙරම් කුල මුත්තමයන්ව කාටවත් ඝාතනය කරන්න බෑ ආයුෂ් සංස්කාර කරනවා. ඒ කියන්නේ උන්වහන්සේලා ආයුෂ අතහරින්න ඕන. අර ශරීරයේ කුඩු කරපු මුගලන් හාමුදුරුවෝ අමාරුවෙන් රෝටගෙන ගිහිල්ලා බුදුන්ගේ අවසරයෙන් පිරිනිවන් පාන. ඒ කියන්නේ මොකක්වත් උන්වහන්සේලා ලැබිලා ඉන්න අවස්ථාවක් නෑ. පිරිනිවන් පානවා. භික්ෂුන් වහන්සේලා එළියට බහිනවා. අද වගේම ලංකාවේ වගේ රටවල් උද්ඝෝෂණ වෙන්නේ. ඒලා භික්ෂුන් වහන්සේලා එළියට බහිනව මොනව කරන්නද? උද්ඝෝෂණ කරන්න. මොකද උද්ඝෝෂණය? උන්වහන්සේලා එළියට ඇවිල්ලා බුදුහාමුදුරන්ට කියනවා බුදුහාමුදුරුවනේ ආර්ය බුදු සසුනට අසාධාරණයක්මයි උනේ. මොනවද උනේ? ආර්ය බුද්ධ ශාසනයට අසාධාරණයක් වුණා. රජතුමා ලවා අපි සාධාරණෙ ඉල්ලමු. මුගලන් හාමුදුරුවන්ට පහර දුන්න අයව බුදුහාමුදුරුවනේ රජුන් ලවා මතකයන් බවට පත් කරලා යාලට දඬුවම් පනවමු. ඇයි මොනව කරන්නද? මුගලන් හාමුදුරුවන්ට සාධාරණ ඉල්ලන්න. බුදුහාමුදුරුවෝ එකම එක වචනයයි කියන්නේ. මොකක්ද කතාව? මොග්මහලෙනි අසාධාරණ පිළිකුදු සිදුවනට සාධාරණයක්ම සිද්ධ වී ඇත. මද කතාව අසාධාරණයක් වෙලාම නෑ සාධාරණයක්මයි වෙලා තියෙන. ඒ කියන්නේ මුගලන් හාමුදුරුවන්ට ගහපු එක සාධාරණද අසාධාරණද? අපෙන් බැලුවොත් ඔක්කොටම අසාධාරණ නැති. හැබැයි බුදුහාමුදුරුවෝ බුදු වෙලා බොමැට වැඩ ඉන්න පළවෙනි යාමය තුළ රාත්‍රියේ පළමු යාමයේ පුබ්බේ නිවාසාන ස්මෘති ඥානය පහළ වෙන උන්වහන්සේට පූර්ව ආත්ම දැකීමේ නුවණ පහළ වෙනවා.
උන්වහන්සේට පේනවා මේ සත්‍යයගේ ආරම්භය අද නෙවෙයි පුබ්බා කෝටින පඤ්ඤායති පූර්වාංගම සංස්කාර කරපු ටික කරපු අකුසල් ටික කියන්නවත් තැනක් නැහැ. ඒ තරම් දුරයි. රාත්‍රියේ දෙවනි යාමේ උන්වහන්සේට පහළ වෙන චුති උපඥානය බැරිලා උපදින තැන උන්වහන්සේට පේනවා අකුසල් බර මිනිස්සු නැරිලා ඊළඟට උපදින තැන හිතා ගන්නවත් ඒ තරම්ම කුසල් පිළිලා. ඒ නිසා තමයි බුදු කෙනෙක් මේ නිර්මල සත්‍යමය දුකින් එතර කරන මාර්ගයක් කිව්වේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ දන්නවා පුබ්බේ නිවාසාන ස්මෘති ඥානයේ බුදුහාමුදුරුවෝ දන්නවා මුගලන් ගුටි කෑවේ සංසාර දෙමව්පියන්ගේ ඇටකට කුඩු කර කර ගහපු අකුසලය අද උන්වහන්සේටම පාරාවලක් ලැබලා රහත් වෙලා පුරව ගන්නවද? විපාක ලැබෙනවා. දැන් මම ඔබෙන් අහන්නම්. දැන් මුගලන් හාමුදුරුවෝ රහත් වෙලා වද උත්තර කවුද නැද්ද? සංසාරේ කරපුව ගෙවන්න ඕනද නැද්ද? එතකොට හිත උදේට ඔබට මට ලෝකේ බලන් ඉඳී අහිමි වුණොත් අදරයට නිදාගෙන හෙට උදේ නැගිටිනකොට මම පැරලයිස් වුණොත් අදරයට නිදාගෙන හෙට උදේ මෙන්න බෑ කියන්න බෑනේ. අර බුදුහාමුදුරුවෝ උන්වහන්සේ බලක් කියනවනේ. ධර්මයේ දන්නවනේ. බුදුහාමුදුරුවෝගේ ශ්‍රාවකෙට පිළිතුරු කරනවා. ඔය වෙලා කියන්නේ. ඉතින් එහෙම වෙන්න පුළුවන් නම් හෙට දෙලා බුදියාලා පුර කියලා වෙන්නේ නැද්ද? වෙනවා. ඒ නිසා මම ඔබට යෝජනා කරන්නේ බුදුවරුන්ගේ ධර්මයේ තුල ලෝකෙ සිදුවෙන දේවල් අසාධාරණ නැහැ. ධර්මයට සාධාරණකම් කරන්න. මොකද ධර්මයේ සාධාරණ ඔබේ ඇතුළේ ධර්මයේ පුරුදු කරවන්න. ධර්මයේ ඇතුළත කියවලා දෙන්න. එළියට නෙවෙයි ඇතුළත සාධාරණ කරන මිනිස්සු සතුටින් ඇතුළත් එක්ක හදාගෙන ජීවිතේ සමුගඩි ඒ නිසා මම දේශනාව ඉතාම කෙටි කරලා අවසන් කරන්න. අපිට දැක්කවලාහක දෙයියන්ගෙනුත් පළවෙනි නිමිත්ත එනවා ලෝභකම වැඩිනේ නේද? ඒ නිසා අපි ජීවිතයේ තුල අන්තිම පරාසයට එන්න බුදුහාමුදුරුවෝ ළඟට ආපු ආලවක දවසක් මෙන්න මෙහෙම කතාවක් අහනවා. අද දවසේ සාරාංශයෙන් මම බණ නතර කරන්න ආලව ගන්නවා. පතංසු තරති යෝගං පතංසු තරති අන්නව පතංසු දුක්ඛං අච්චේති පතංසු පරිසුද්ධති. බුදුහාමුදුරුවනේ මේ සංසාරයේ දුක මත පිහිටලා තියෙන්නේ. පතංසු තරති යෝගං සැඩපහරක් වගේ මේ ජීවිතය නිමේෂයෙන් නිමේෂය මිනිස්සුන්ට ජීවිතේ වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. අපි තා චූටි වෙලාවක් මුගස්ස වහින්නේ නැහැ. බය වෙන්න එපා. හරි. ඒ නිසා පළවෙනි ප්‍රශ්නය අහනවා බුදුහාමුදුරුවනේ මේ ජීවිතය හරියට සැඩපහරක් වගේ. පුංචි රැළක් එනවා. හැබැයි නොහිතන වෙලාවක දරුණෝ මොනවද? දිය රැළක් එන්න පුළුවන්ද බැරිද? එන්න පුළුවන්. බුදුහාමුදුරුවනේ එහෙම වෙලාවක් වුණොත් මේ ලෝකයේ තුල පතංසු තරති යෝග මේ සැඩපහරට අපි මුහුණ දෙන්නේ කොහොමද? ලොකු දේවල් නෙවෙයි මම කියන්නේ. පුංචි කොටසක්. මේ ජීවිතය සැඩපහරක් වගේ සැරින් සැරේට දුක සතුට ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසා එනවා. හිතන විදියට නොවේ මොහොතකින් වෙනස් වෙනවා. උඩටලත් හොස්පිටල් පහකට හෙලා ගන්න බැරි වෙන වෙලාවල් තියෙනවා. එහෙම වෙලාවක් වුණොත් ස්වාමීනි ඒකට මුහුණ දෙන්නේ කොහොමද? බුදුහාමුදුරුවෝ කියනවා සද්දාය තරති යෝගං ආලවක එකම එක හේතුවයි ශ්‍රද්ධාවෙන් කර්මය කරන. මොකද ශ්‍රද්ධාව කියන්නේ තුනුරුවන් කෙරෙහි විශ්වාසයට කියන්නේ මොකක් කියලාද? ශ්‍රද්ධාව. මොකද තුනුරුවන් යථා ස්වභාවං අවබුද්ධති ප්‍රඥාව කෙරෙහි තමන්ගේ යථාර්ථවත් අවබෝධය කරා පිළිතන එකට කියන මොනව කියලාද? ශ්‍රද්ධාව. ඒනොන සරලව කියන්න. බුදුහාමුදුරුවෝ ලෝකයේ අනිත්‍යයි කියපුවා නම් ඒක සාධාරණද නැද්ද? බුදුහාමුදුරුවෝ ලෝකයේ දුකයි කියලා ලෝකෙට කිව්වා. ධර්මයේ විශ්වාසද නැද්ද? බුදුහාමුදුරුවෝ ලෝකයේ මට සහ මගේ කියන්න මොනවත් නැහැ කියලා කිව්වා. ධර්මයේ තුල විශ්වාසය තියෙනවද නැද්ද? ධර්මයේ විශ්වාස කරන මිනිස්සු දන්නවා. ශ්‍රද්ධාව තියෙන මිනිස්සු දන්නවා. බුදුන් සත්‍යයි, උන්වහන්සේගේ ධර්මය සත්‍යයි, උන්වහන්සේගේ ශ්‍රාවකයා සත්‍යයි. උන්වහන්සේලා කියපු වචනේ ඇතුලේ ලෝකයේ සදාකාලික නිවෙවුම් වල කොතනකදවත් අපිට මොනවද කියවද?
නිත්‍ය දේවල් කරන්න හම්බ වෙන්නේ නෑ. අද තියෙන දේ හෙට නැති වෙන්න පුළුවන්. අද අපි සතුටින් අල්ලන ගේම හෙට උදේට ඔබට දුක වෙන්න පුළුවන්. ඕනනම් මම එකතු කරන්න මේක ජීවිතේ පුංචි කතාවකට වෙලාව චුට්ටක් ගියත් විනාඩි 10ක් දෙනවා 7:00 වෙන්න. ඒ නිසා ඒක ඉවර කරන්න මම මේක තරහා ඉවර කරලා මේ දවස් මේ මාසේ පස්සේ දෙසැම්බර් මාසේ පස්සේ ගිය මාසේ මම එක පින්කමකට යනවා මගේ පුංචි කෙනෙක්ගේ දරුවෙකුගේ උපන්දිනේ මටත් ආරාධනා කළා මමත් යන ඔය අකුරැත්තේ මම ගියා දානෙට යන දවසේ ඒ පුතාට උණ හැදිලා මේ මිනිස්සුගේ කතා තෝරන්න උණ හැදිලා උණ හැදිච්ච නිසා ඒ දරුවා එළියට ආගෙන යනවා මුදුර වඩම්මල දාන දුන්න මමත් දානේ වලදලා මං කාමරේට ගිහලා අර දරුවට සුබපතලා මං ආවා එල්ලදා හවස මෙයාට උන නිසා මෙයා තමයි ශිෂ්‍යත්ව විභාගයේ මාතර දිස්ත්‍රික්කයේ 4 වෙනියා මෙයාට දැන් අවුරුදු 12යි ගිය අවුරුද්දට උඩින් අවුරුද්දේ දිස්ත්‍රික්කයේ 4 වෙනියා දක්ෂයට පින් තියෙනවා ඔය කියපු දරුවා එදා පස්වෙනි දවස මාතර හොස්පිටල් එකට ඇඩ්මිට් කරනවා මාතර හොස්පිටල් එකට ඇඩ්මිට් කළාම පළවෙනි ඒ රිපෝට් එක බලලා මෙයාව කරාපිටියට යවනවා කරාපිටියට යවලා මෙයාව එදායින් පස්සේ ඊළඟ රිපෝට් එක බලලා කරාපිටියෙන් තීරණය කරනවා මෙයාට ප්‍රතිකාර කරන්න ඕනේ කරාපිටිය නෙවෙයි මහරගම අපේක්ෂාරෝහලේ කියලා. මේ ජීවිතයට අවුරුදු 12යි. ඊළඟට අපේක්ෂාරෝහලේ මෙයාගේ පළවෙනි බ්ලඩ් සැම්පල් එක අරගෙන ඉන්දියාවට යවනවා. ඉන්දියාවට යවලා දැන් පෙරේද මං හිතන්නේ 29 වෙනිදා මට පුංචි මෙසේජ් එකක් එවනවා හාමුදුරුවනේ දරුවව බේරන්න බෑ කියලා ડોක්ටර්ස්ලා නිර්දේශ කළා කියලා. දැන් මම මේක කතාවේ සාරාංශය විතරක් කියන්න. එයාගේ අම්මා නියෝජ්‍ය විදුහල්පති තුමියා. තාත්තා පාසල ආචාර්යවරයෙක්. දැන් මම කතාව විදිහට කියන්නම්. තාත්තා තාම අඩෝ කඳුලින් අඬනවා. හැබැයි අම්මා මාසයක් අර දරුවා ළඟ හිටියනේ පස්සේ ඉඳලා අම්මට තමන්ගේ දරුවා දිහා බලාගෙන අම්මා හරි ස්නේහයෙන් මේ කතාව මට කිව්වා. මොකද්ද? ආම්දුරගේ දරුවා බේර ගන්න බැරි කිව්වා. මොකද කරන්නේ? මම ඉතින් කරන්න දෙයක් නැහැ. මට එතකොට දැනුනේ එකම දේ තමයි ඇය මේ මාසෙම දැක්ක අපේක්ෂාරෝහලෙන් මැරෙන දරුවා දිහා. ඒ අම්මා මේ මාසෙම හිටි ජීවිතවල ඊට වඩා පුංචි දරුවා ස්පනා පිට මැරෙන්නට ඒ නිසා මට හිතුණ දේ තමයි මාස 3කට දවසක් හරි මේ ලෝකෙ මිනිස්සු අපේක්ෂාරෝහලකට ගිහින් එන්න. බලලා එන්න. අර ලෝකයේ මෙරණ විදි අනාගත දලසුන් හදන මිනිස්සුන්ට හිතා ගන්න පුළුවන් නේද? සැඩ පහරක් කොයි වෙලේ ඒකද දන්නේ. හැබැයි සැඩ පහරක් බලාපොරොත්තු වෙන්න හිටියොත් බේරෙන්න පරාසයක් ඉතුරුද නැද්ද? ඉතුරුයි. තාත්තට තාම සැඩ පහර වැල්ල තාම වදිනකොට අම්මා දැන් සැඩ පහර අතර හරියට ඒක කලමනාකරණය කරගෙන ඇයිස්සරහට යනවා. ඒ නිසා මම ඔබට යෝජනා කරන්නේ කතංසුතර යෝගං ඔබලාට බුදුදහම විශ්වාස කරන්න. හෙට උදේ අසුන්දර වුණත් ඇතුලේ දහම තියෙනවා නම් ඕනම දෙයක් සතුටින් බාර ගැනීමේ කුසලතාවය ඔබ ළඟ වඩන්න. දෙවියේක අප්‍රමාදේන අන්නවත් බුදුහාමුදුරුවනේ මේ සංසාර ගමන මහ මුහුද වගේ කොහොමද මේකට උත්තර දෙන්නේ? මේක කෙලවරක් වෙන්නේ. බුදුහාමුදුරු කියනවා අප්‍රමාදේන අන්නව මහේ ආලවක අප්‍රමාදී වෙන්න. අද කරන්න තියෙන දේවල් අද කරන්න හෙට කියලා දවසක් යොදා ගන්න එපා. අද ලෝකේ අවුරුදු 100න් 200න් නෙවෙයි මිනිස්සු පින් කරන්න පටන් ගන්න ඕන. ඉපදෙන තේරෙන වැටහෙන දවසම මොනව කරන්න පටන් ගන්නද? මුසල් වඩන් ඕනනම් මම එකතු කරන්න. මිනිස්සු ළඟ මේ දවස්වල මහා වික්‍රම කතාවක් කියනව නේද? පොඩි උන් මහාන කරන්න හොඳ නැහැ උන්ට තේරෙන කාද මහාන කරන්න කියලා. හැබැයි බුදුහාමුදුරුවෝ යෝජනා කළා කියන කවුරු හරි මහාන කරනකොට දල් කැටයක් අරගෙන කපුටෙක් එලව ගන්න පුළුවන් සීමාවෙදි මහාන කරන්න කියලා. ඔයාලා බලන්න මිලියන් ටිකේ තියෙන්නේ දල් කැටයක් අරගෙන කපුටෙක් එලවන්න පුළුවන් සීමාවක් නම් දරුවෙක් මහාන කරන්න කියලා. දැන් ඔබ අසාධාරණයි කියන ලෝකයේ ඇතුලේ අපි කියමු හරි 25 මහාන වෙන්න 20 මහාන වෙන්න කියලා මේක 18 දින දරුවොත් මොකද කරන්නේ? දැන් මම මේ කරන කතාව 18 දින දරුවොත් මොකද කරන්නේ? ලෝකයේ තියෙන අසත්පුරුෂකම ලෝකයේ අපිට ලැබෙන උතුම් වූ ධර්මදායාදියත් එක්ක සමාන කරන්න එපා. අසත්පුරුෂයෙක් ළඟදී එයා ජීවිතයේ දේවෝත් ඒක පෙරහතට කවුරුයක් කියලා හිතන්න.
එහෙම නැත්නම් ඒකයාට ලැබීම සහ ඒ අසත්පුරුෂයන්ගෙන් ලැබුණ දේ කියලා හිතන්න. හැබැයි මම ජීවිතේ ඉපදුණු දවසේ ඉඳලා අපිට තියෙන ඕනේ කතාව හෙට කියලා දවසක් ඒයිද නැද්දවත් අපි දන්නේ නැහැ. ඒ නිසා හෙට රැට බැරි වෙලවත් අද බණ අහන්න නැතුව ගිහින් හෙට බණ අහනවා කියලා හිතුවනම් හෙටක් ආවෙ නැතෝ. තමයි කියන සාරාංශය. අද කල් දාපු ගොඩක් දේවල් හෙට කල් දාන්නකොට ඔබට කරගන්න බැරි වුණොත් ඔයත් දැකලා තියෙනවද මැරෙන්නේ යන මිනිස්සු කීයේ කෝල්ලනවද කියලා. ඇයි කෝල්ලනවා කියන්නේ මට මේක කරගන්න බැරි වුණාද කියලා කෝල්ල කීයක් ඉන්නවද බලන්න. ඔබ ඇතිවෙන්නේ ඔබේම ප්‍රේමණීය මිනිසෙක් මැරෙන වෙලාවට ගිහින් බලන්නකො කියන අන්තිම අඩුවේදීම මට මේක කරගන්න තිබ්බනම් කියලා හිතනවා. දුටුගැමුණු මහරජු අච්චර කරලා දුටුගැමුණු රජුන්ට අන්තිමේ ජීවිතයේ තිබුණ නේද රුවන්වැලි ජය හදවිවර කරගන්න බැරි වුණා. එතකොට හිතන්න ඕනේ කතා. ඒකෙන් අපි ළඟ පසුතැවීම් තියෙන්න ඕනේ. නේසා බුදුවරු කිව්වේ අද කරන්න තියෙන්නේ අද කරපල් අප්‍රමාදීභාවය රැකපල්ලා. හෙට කියලා එකක් ඉංග්‍රීසියෙන් දන්නේ. අද නියමිත දේ කරන්න මොනවද? ඒ ඔබට කිව්වේ එළිය කොටස් නෙවෙයි. ඇතුලේ කොටස් ටිකට බුදුවරු. මොනවද? අද රැටත් නිදා ගන්න කලින් හිත සුවපත් කරලා නිදා ගන්න. හෙට උදේටත් අවදි වෙනකොට සුවපත් හිතින් නැගිටින්න පුළුවන්. අලුත් අදහස් වෙන්න පුළුවන්. 2026 පටන් ගත්ත අද දවසේ ඊයේ 12ට මෙසේජ් එක 12 වෙනකන් තප්පර වෙනගෙන ඉඳලා මිනිස්සු මෙසේජ් එකක් දැම්මනේ. හැබැයි ඒ මෙසේජ් එක දානකොට ඇතුළේ සුවපත් නැත්නම් ඒ දාන මෙසේජ් එක සුවපත් වෙන්නේ නැහැ. හොඳ නැහැ. චේතනාව පිටකලේ සම්මන් වදාන්නේ. චේතනාව හොඳ නැත්නම් කොහොමද ලෝකෙ සෙට්ටේ? ඒ නිසා මිනිස්සුගේ අභ්‍යන්තරය තුළ තියෙන මහා කුසල් ගොඩක්. ඒ නිසා ඔන්නම එකතු කරන්නම් මම පෙරේද දවසේ බණක් අහනවා. බණහන්නේ ගම්කොඩවල සෝමහාමුදුරුවන්ගේ. අහන්න කිව්වත් ඒ සෝමහාමුදුරුවන්ගේ බණ එක තැනක කියනවා උන්වහන්සේ මම තාමත් මේ දේශනාව ඇහුව වෙලේ ඉඳලා මගේ කම් දෙකේ තෝම්කාර වෙනවා. උන්වහන්සේ කියනවා අනාගත ලෝකෙ මිනිස්සුන්ගේ සත්පුරුෂ ගුණ බලාපොරොත්තු වෙන්න එපා කියලා. උන්වහන්සේ දේශනාවේ කියනවා 2040 වෙනකොට දරු කලලයක් අයින් කරන මුලට කාන්තාවක් ලංකාවේ හොයන්නවත් බැරි කියලා. ඒකද මොනවද කියලා කියන්නේ? ගබ්සා කරපු එච්චර මේ ලෝකයේ තුල රාගයෙන් මුසපත් වෙලා ලෝකයේ තවත් ජීවියේ අමුවේ කපුරු දාලා කපල අයින් කරන මිනිස්සු මේ ලෝකෙ මොන වෙනවා කියලා. බිහි වෙනවා කියලා අසත්පුරුෂ කියලා 2040 දී දරු කලලයක් අයින් කරපු නැති කල මේ කාන්තාවක් හොයන්න බැරි කියලා. ඒ කතාව ඇතුලේ කියන පරාසය හොයන්න. ඒක එච්චරම මිනිස්සු මොනවද? අසත්පුරුෂයි. එච්චරම මිනිස්සුන්ගේ ගුණමකුයි. ඒ තරම්ම මිනිස්සුන්ගේ ළඟ ධර්මයේ මොන වෙලා යනවද? නැති වෙලා යනවා. ආසාව මැද ලෝකෙ කොච්චර දේවල් වෙනවද? ඉතින් ඔයත් හොයන්න කොහේ ඉන්න අම්මලා තාත්තලා දිහා බලලා දරුවෝ උදේටයි හවසටයි මල් කියලා වදින්න ඕනේ නැද්ද? වදින්න ඕනේ. ඒ මිනිස්සු අදත් ඔබට පණ ඇතුව මේ ජීවිතයේ අයිතිවාසිකම් දීලා ඔබේ පුත දීලා තියෙනවනේ. අදත් ඔය කකුල් දෙකෙන් ඇවිදිනකොට දරුවෝ අහනවනේ උඹලා අපිට මොනවද කරන්න තියෙන්නේ කියලා. ඉතින් ඔය පුත දීලා වැක්කේක මැදද අඩුවක් දාලා කපලා අයින් කරන්න නැතුව මම ඔබට යෝජනා කරන්නේ ඒ නිසා ලෝකයේ තුල හෙට කියන දවසේ ඔබට සත්පුරුෂයෝ හම්බ වෙයි කියලා හිතන්න එපා. චුල්ල ධර්මපාල ජාතකයේ කියවන්නකෝ. චුල්ල ධර්මපාල ජාතකයේ දේවදත්ත සිද්ධාර්ථයන්ට හම්බ වෙන්නේ තාත්තා විදියට. දේවදත්ත තාත්තා විදියට සිද්ධාර්ථය පුතා විදියට ඉපදිලා උඩ දාලා කෑලි වලට කපනවා කඩුවෙන් වදම වැඩි කියන්නේ වදපෙත්තක් ගන්නට කැපුවා කියලා කියන්නේ. ඉතින් ඒ සංසාරික මේ යන්නේ අපි. ඒ නිසා අපිට කාගෙන්වත් සත්පුරුෂත්වයේ බලාපොරොත්තු වෙන්න අප්‍රමාණ නිසා අද කරන්න ඕන ටික අද කරන්න. ඒක හොඳ වෙන්නේ කියලා එකක් නෑ. අද කකුල් දෙක කොහොම පුටුවේ වාඩි වුණා. ඒක දෙන්නේ කල්ලලා වාඩි වෙන්න ඕන. අදට වඩා හිත හොඳ නේද? නෑ. ඒ නිසා මේ ලෝකයේ තුල මිත්‍යාව නෙමෙයි මේ යථාර්ථය කියලා කොටස. තුන්වෙනි කතාව ඉක්මනින්ම මම කියන ඉවර කරන්න බුදුහාමුදුරනේ කතං දුක්ඛං නැති බුදුහාමුදුරනේ මිනිස්සු දුකේමයි ගෙවිසලා ඉන්නේ. මිනිස්සු ජීවිතයේ සතුට කියලා ඒ දුකේමයි වෙලෙලා ඉන්නේ. මොකද්ද කරන්නේ? වීර්යයේ දුක්ඛං නැති වීර්යය වඩන්න කියන්නේ. ලෝකෙ මිනිස්සුන්ට උවමනාව නැත්තම් කෙලෙස් තවන අතහරින්න බැරි නම් තාමත් තමන්ගේ කියන කොටස අල්ලගෙන නම් ඉන්නේ. වීරිය වඩා තමන්ගේ හෘද සාක්ෂියට අවංකව ලෝකයා තුලම සතුට කිය දුකේ වේදනාවක් මිනිස්සුන්ට එහෙම එකක් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා බුදුවරු කිව්වා අතහරින්න ඕනේව අතහරින්න. 26 ලැබුණේ 25 එපා කරපුන් ඉන්නවනම් 25 මතල්ලා. ඒ කියන්නේ 26 වෙනකොට ඔබ එදා අතහැරපුනේ 26 වෙනකොට සතුටක් වේදද?
හැබැයි 25 දී හොඳ නැහැ කියපු එක 26 දී එකපාර හොඳ වෙයි කියනවා හිතන්න එපා. එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා මම මේ එළියේ කොටස ඇතුලේ කොටස තමයි ඔබට දුක නැති කරන්න ඕන නම් ආතාපි සම්පජානෝ කෙලස් තවන වීර්යය ඇතිව දැන් කැපකිරීම කරන්න දරුවන්ට දෙමව්පියන්ට සමාජයට මහත්යට නොනට යුතුයකම් කරන්න ඒව ගනුදෙනුසේ සලකලා ඉතුරු කොටස අත්‍යවශ්‍ය කොටස මට කරන දේවල් ටික මගේ සංසාර කතාව මම හෙටත් අරන් යන්නේ මට කරන දේවල් ටික ඒකට කවන ඕන ටික නෙමෙයි මගේ හිත හදන දේවල් මම වතුරට ගෙනියයි හැබැයි භෞතිකව කරන හැම දෙයක්ම මොන වේද දාලා යන්නේ ඒ නිසා වීර්යයෙන් අත්‍යවශ්‍ය දේවල් දිහා බලාගෙන සතුටින් බලාගෙන ඉන්න දුකින් නෙමෙයි සතුටින් බලාගෙන ඉන්න ධර්මතාවයක් කියන්නේ කියලා. අර භූමිකම්පා නායයන් මේ ටික වෙන වෙලාවෙ ඔබට ටීවී එකේ බලනවා මට තේරුණ මුල්ම පැය දෙක ටිකක් අපහසුයි. හැබැයි තුන්වෙනි පැය යනකොට හතරවෙනි පැය යනකොට මට හිතුණ දේ තමයි අහමු දේවල් නෙවෙයි මහා සමුද්‍ර ජාතකයේ මුහුද කොට කරලා මිනිස්සු මරුණා නම් අද විතරද මිනිස්සු මරුනේ එකක් මරුණානේ. හැබැයි තාමත් මිනිස්සු අයිතිනේ කිය දැන තාත් එකතු කරනවානේ. අර මම හැමදාම කියන උදාහරණය බත් ගාලා අලවන ඒවා සාමාන්‍යයෙන් ගලවන වෙලාවට දැමේක් වෙන්නේ නැතුව ගලව ගන්න පුළුවන් ලියුම් කවරට. හැබැයි වටේම ගම් ගාලා අලවන ඒවා ගලවන වෙලාවට ලියුම් කවරටත් දැමේක් වෙනවද නැද්ද? දැමේක් වෙනවා. ඒ නිසා වීර්යයෙන් අත්හැරෙන දේවල් වලට අත්හැරෙන්න දෙන්න. පහසුවෙන් ඒවට යන්න දුන්නම දවසක ලෝකෙම ඔබ ඉස්සරහ අහිමි වුණත් ඔබට ඇතුළ චැලෙන්ජ් නැති වෙන්න, චලනය නොවෙන්න, නොසෙල් වෙන උතුම් වූ ශ්‍රද්ධාවක ඉඳගෙන මේ ලෝකයේ මේක තමයි ඇත්ත කියලා තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒ නිසා අද අඬන මිනිස්සු අතරේ ධර්මය කියලා තේරුම් ගත්ත කොටසක ලෝකයේ ඉන්නම අන්තිම කතාව කතන්සු පරිසුද්ධති පඤ්ඤාය පරිසුද්ධති. එහෙනම් බුදුහාමුදුරනේ පිරිසිදු වෙන්න ඕනේ කොහමද? ප්‍රඥාවෙන් අපි පිරිසිදු කරන්න ඕන. ප්‍රඥාව යනෝ ඇලෙන දේවල් වලින් ඈත් වෙන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන යථාර්ථය තෝරගන්න මිනිස්සු ওই කතාව තෝරගත්තට පස්සේ තේරෙනවා භෞතිකයේ හැමදාම කියන්නේ නැහැ කියන එකත් ආධ්‍යාත්මය නිවන් දකින්නකම් පවතිනවා කියන එකත් ලෝකයක් එක්ක ගැටිලා දිනන්න දේවල් ලෝකේ නැහැ. ජයං වේරං පසවති දුක්ඛං සේති පරාජිතෝ දිනපුරු කුඩු පුරනකොට පෙරදිත්‍ය උහඬා වැළපෙනවා. ඒ නිසා දිනපුරු මුද්‍යෝග කරන්නේ ලෝකේ ලැබුණා කියලා නැති වුණු කෑ ගහන්නේ නැති වුණා කියලා. හැබැයි ඔය දෙපැත්තෙම තියෙනවා අද ලැබුණු කෙනාට හිත නොලැබුණු අයියෝ හුත්වා දාසෝ හෝති දාසෝ හුත්වා අයියෝ හෝති. අද ආර්යා හෙට දාසයෙක් විය හැක අද දාසයා හෙට ආර්යෙක් විය හැක. ඒ නිසා ලෝකේ පරාසෙන් පරාසයට වෙනස් වෙනවා. ප්‍රඥාවෙන් හැම වෙලෙම තෝරන්න මේ ලෝකයේ ධර්මය කියන කොටස තෝරගන්න. මේ ලෝකයේ තුල යථාර්ථය නම් පිරිසිදු කිරීම නම් අවිද්‍යාවෙන් වැහුණු ලෝකය ප්‍රඥාවට ගලපන හැමතැනම තේරෙනවා ලෝකෙම කියන්නේ නිස්කරු කොටසක්. ඉන්න ටික සතුටින් ධර්මය දායාද කරගෙන කුසලය මත පිහිටපු මිනිස්සු මැරෙන දවසක් සතුටින් මැරෙනවා නම් ආන්නේ පිරිසිදු බව ආත්මයෙන් ලැබෙන ධර්මයක් ඔබට මට වැටහේවා. ලැබූ 2026 වර්ෂය අලුත් සිතුම් පැතුම් එක්ක ධර්මයේ තිබෙන ගුණාත්මක බව මගේ ඇතුලේ දැන්පත් කරගෙන මගේ චර්යා ධර්මයට අනුගතව දහමට අනුව හැසිරෙන සත්පුරුෂ දායාදයක් ලැබෙමින් ගුණ පුරන්ට ලැබේවා. ඔබත් මගේ ජීවිතය දහමේ උතුම් වූ ගුණවන්ත ආර්ය ශ්‍රාවක භාවයෙන් පුදන දවසක් ලැබේවා. ඒ පිදුම් ලබන නිසා මතු සංසාරයේ දුකක් නැති සසරක ඊතර වෙන නිමා වෙන උතුම් වූ සාන්තිකර සෝය නිවන නම් ඒ නිවනේ සුව වින්දනය ලබත්වා කියලා ප්‍රාර්ථනා කරමු. හරියටම පැය විනාඩි 3ක් ගියා. ඒ පැය විනාඩි 3 මම හිතනවා සාපේක්ෂව එනකොට තිබුණු 9 ගණනට දැන් ඊට වඩා අඩුයි කියලා. ඒ නිසා හැබැයි මම ඔබට යෝජනා කරනවා එකක් බණ අහන්න. ලෝකේ බණ අහනකොට අර මම එක සූත්‍රයක් කියවනේ. ඒ සූත්‍රයේ තියෙනවා ධර්මයේ පිළිගන්න නැති පස්සේ. මම ඒක අන්තිමේට කියන්න තියාගත්තේ ඒකයි. ඒකේ කියන්නේ තමයි ගුණමතුවට ධර්මයේ පිළිගන්නේ.
දෙවෙනි එක සිදුරු හොයන්නාට ධර්මයේ පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ මේක වැරදි හොයන කෙනාට. තුන්වෙනි කෙනා දේශකයා කෙනෙක් දේශයෙන් බණහන්නාට ධර්මයේ පිළිගන්නේ නැහැ. මම ඒකෙන් සාතරහ නැහැ කියලා හිතනවා. හතරවෙනි එක ධර්මයේ කෙරෙහි සැක සංකා ඇත්තාට ධර්මයේ පිළිගන්නේ. පස්වෙනි එක තමයි මේ ලෝකයේ තුල අසත්පුරුෂයාට ධර්මයේ පිළිගන්නේ නැහැ. ඒ නිසා ඔබ සත්පුරුෂයි. ඔබ ජීවිතයේ ධර්මයේ තුලින් වටිනා කොටසක් කියුවනිකයි අදත් මේ වතුරෙන් වැටෙන කොට මේ අහසපවා ජීවිතයේ විවිධ දේවල් සැලසුම් කරද්දී ඔබ නොසැලී මේ බුදුබණ පදයක් අහලම යනවා කියලා හිතියේ. ඒ නිසා මම හිතනවා හතමාරට ගෙදර යන්න හිටපු අය හතමාරකට කාම මෙතන. හැබැයි ඒ ඔබට ලැබුණේ ගෙදරින් නොලැබෙන සතුට ආධ්‍යාත්මික සතුටක් මෙතනදී ලැබුණා කියලා සතුටින් හිතන්න. බුදුහාමුදුරුවෝ සමහර ශ්‍රාවකයෝ එනකන් දාස් ගානක් නිදිත් බණ පටන් නොගෙන හිටිය කියලා දේශනාවේ තියෙනවා. ඒ නිසා ඔබත් හිතන්න අපිට අද කියලා දුන්න ලස්සන බණ පදයක් අපේ ජීවිත හදාගෙන අපි 2026 අලුතින් පටන් ගමු. සැලසුම් කරමු. ගුණ පිළිට ගනිමු. අසත්පුරුෂකම් අපි අපෙන් දුරු කරමු. මම ඊයේ දවසේ යනකොට මම දැක්ක මිනිස්සු අර බස් එකක යන මිනිස්සෙක් දුලක් පිළ කාලා මහා කෙළපාරක් ගහනවා අර පාරමෙද. හැබැයි මම කියන කොටස හොයන්න. මම දැක්ක මාත් එක්ක දෙවිල් එකේ ගිහපු අයියා වචනෙකුත් කියලා කිව්වා අර වේනවද මුං එක්ක රට හදන්න පුළුවන්ද? මට තේරුනේ දෙන්නගේම ජීවිතවල තිබුණු දුෂ්කර අසත්පුරුෂකම් දෙකක් විතරයි. එකක් අර කෙළ ගහපු කෙනා පරිසරයට හානි කරයි. ඊළඟට අර වචනේ අපිරිසුදු කෙනා ඔහුට හානි කරයි. ඒ නිසා ලෝකෙම තමන්ටත් අනුන්ටත් හානි කරගෙන යන ලෝකයක්. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා ලෝකයා කෙසේ වුණත් මම නිවැරදි කරගෙන දහමේ පිළිගන්න ඒ මිනිස්සු සතුටින් ජීවිතේ ගෙවාවි. ඒ ඔබට එවැනි ගුණ පුරන්නට කියලා දුන්න මේ බණ ටික එක දවසේ සත්පුරුෂ මිනිසුන් මේ ජයසිංහමාවතේ ඔබකින් සහ ඔබේ ජීවිතවලින් ලැබෙන්නත් ඔබ අනුගමනය කරන මිනිසුන් ජීවිතයේ සත්පුරුෂ ගුණ පුරාගෙන මේ බුද්ධ ශාසනයේ ආර්ය ශ්‍රාවක භාවයෙන් පිටුම් ලබත්වා කියලා අපි ආශිර්වාදයෙන් ප්‍රාර්ථනා කරනවා. අද දවසේ මේ උතුම් සත්‍ය දානමය පින්කම සිදු කරන්න විශේෂයෙන්ම ජයසිංහමාවතේ සියලුම ඒ සමිති සමාගම් එකතු වෙලා ඒ වගේම වැඩිහිටි මව්පිය එකතු වෙලා ඒ වගේම තරුණ දරුවන්ගේ එකමුතුකමක් එකතු කරගෙන අද දවසේ මේ පින්කම සිදු කළා. ඒ නිසා මම බලාපොරොත්තු වෙන්නේ මම ඉතාම ආශාවෙන් කියනවා ලබන අවුරුද්දේ පුළුවන් නම් මෙතන වැඩිහිටියෝ විතරක්ම නැතුව තරුණ ටිකකුත් එකතු කරගන්න පුළුවන් නම් මේ බණ ටික තව ලස්සන වෙයි කියලා. මොකද ඒකට හේතුව අද දවසේ ලංකාවේ තරුණයෝ බණ අහන බවක් තියෙනවා. එතකොට ලංකාවේ තරුණයන්ට මොකක්ද අපින් වෙන්නේ නැති අඩුවක් කියනවා කියලා තේරෙනවා. ඒ නිසා අපි මේ අඩුවක් පුරවගෙන 2027 අපි හිතියොත් දැරින්ද දන්නේ ලෝකෙමනේ හිතියොත් අපි ඔක්කොම එකතු වෙලා තරුණයෝ මෙතන පුරවගෙන ලස්සන උතුම් බුදුබණ පදයක් ගහමු. අද දේශනාව තුලින් ලැබුණු මහා පින් බලය ඔබට දික්ක ධම්ම වේදනීය කුසල් වේවා. ඔබේ ජීවිතවල ප්‍රාර්ථනා කරන සත්පුරුෂ සතුන් මිතු වේවා. පවුල් වල හැමෝම එක්කලා දරුවෝ දෙමව්පියෝ සහ මේ පවුල් වල හැමෝම සතුටින් ගත කරන කාලයක් උදා වේවා. දුක් කරදර දුර වේවා. සැනසීමේ මිනිසුන්ට ධර්මයේ මිනිසුන්ට ගන්න හැම හුස්ම රැල්ලකටම බුදු ගුණ පිහිටත් ධම් ගුණ පිහිටත් ආර්ය සංඝ ගුණ පිහිටත් දෙවියන්ගේ ආනුභාවයත් සත්පුරුෂ ගුණ පිළිණු මිනිසුන්ට රැකවරණය පිළිස වේවා. ලැබූ මේ නව වර්ෂය සුබාලුත් අවුරුද්දක් වෙන්න වැඩූ අප්‍රමාණ පුණ්‍යලාභය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඔබ මේ ගම්මාන සහ ඔබට ආශිර්වාද කරන දෙවියන්ට පින් ලැබේවා. දෙවියෝ සාදු සිතින් ආශිර්වාද කරමින් දෙවියෝ අපේ ජීවිතවලට රැකවරණ සලසා දෙමින් හැමතින්ම මේ විශ්වය සුවපත් කරන්ට දෙවියන්ගේ දේවානුකම්පාව දේවාශිර්වාදය සතරවරක් දෙවියන් සස්ත දෙවියන් විශ්වකර්ම දෙවිය පුත්‍රයාණන් සහස්පති බ්‍රහ්මරාජයාණන් වහන්සේ තුළෝ සියලු දෙවියන්ගේ දේවානුකම්පාව දේවාශිර්වාදය අපිට සලසත්වා පින් පතන දෙවියෝ
පතන බෝධියකින් නිවන් දකීවා කියලා පින්දෙන්ට මේ ගම්මානවල ඉඳලා ජීවිතයේ වැඩිහිටි නියමුවන් විදියට ඉඳලා මේ බුදු පිළිම හදලා මේ ගම්මානයට නව ජීවයක් දෙන්න මහා කැපකිරීම කරලා දැරිච්ච මිනිස්සු ඕන තරම් ඇති. ඒ හැමෝම මතක් කරමු සහ ඔබේට ජීවිතය දුන්න ආදරණීය අම්මලා තාත්තලා ඇතුළු ඔබෙන් පින් පතන යමෙක් වේ නම් මෙච්චිතින් අපි ලැබුව පින් ඔවුන්ට අනුමෝදන් වේවා. ඔවුන්ගේ භව ගමන සුවපත් කරගෙන මෛත්‍රී ගුණය ඔවුන් තුළ වැඩේවා. මෛත්‍රී සිත් ඇති ඔවුන්ද අපිට පෙරලා උතුම් වූ ආශිර්වාදයේ සලසත්වා මියගිය හැමදෙනාම පතන බෝධියකින් නිවන් දකීවා කියලා පින්දෙන්ට අපි හැමෝම එකතු වෙලා සුන්දර සංවර කරගෙන ලැබූ මේ නව වර්ෂයේ පළවෙනි දවසේ ධර්මයට දායාද කරගෙන කැපකිරීම වීර්යයෙන් මේ බුදුබණ පදය සහ උත්තරීතර වූ බුද්ධ වන්දනාමය පින්කම් මේ භූමිය තුළ සිදු කළා. හෙටත් අපිට කුසල ලැබේවා. හෙටත් අපට පින් ලැබේවා. හෙටත් අපි සත්පුරුෂත්වයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් මෙවැනි උතුම් පින්කම් සිදු කරමින් මෙලොව සුවපත් කරගනිමු. පරලොවටත් අපි වැඩූ පින හේතු වේවා. සසර දුකක් බවට හරින දුකින් එතර වෙන සසරකට වීර්යය වඩාගෙන මේ පුරුදු කරන ප්‍රතිපත්ති පූජාව මුළු ලෝක සත්‍යයටම ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සදාකාලික දුකින් වෙන්ව ලබන පරම ශාන්ත නිවන් මඟට වැඩූ කුසල් පාරමිතා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසන්තා ච බුම්මන්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසන්තා ච දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසන්තා ච බුම්මත්තා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනාති. දේවෝ වස්සසු කාලේන සස්ස සම්පන්ති පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ ධම්මේ ඥාතිනං සුඛිතා හොන්තු ඥාතයෝ ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. පින්කම සංවිධානය කරපු උදව් කරපු අනේ හොඳයි සාදු කියපෝ පින්කමට සම්බන්ධ වුණු පෙනෙන නොපෙනෙන සීමාවක් වල හිතවත් අහිතවත් සම්වලින් හෝ ඔබේ ජීවිතය තුළ මේ පුණ්‍ය භූමිය සහ පින්කම් දිහා සතුට සිතින් හෝ දැක්කේ නම් ඒ හැමදෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. අපා දෙපා සිව්පා සියලු සත්‍යයන්ට මෙත්දේවා. මුළු ලෝකයාම අමා නිවනින් නිවෙන්නෝම වෙත්වා. අභිවාදන සීලිස්ස නිච්ඡං උන්දාපචායිනෝ චන්තාරු ධම්මා වන්දන්තු ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ඤතු. අනන්ත කුලවලේ සරණින් හැමදෙනාම සුවපත් වේවා.